හරි. පළවෙනි එක. දැන් මේ විවරණය ලියන්න යන්න ඕනේ. හරියටම පළවෙනි එක. පළවෙනි එක කියන්නේ ප්‍රශ්නේ බලන්න. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය වෙන්නේ. ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ බලන්න. ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය වන්නේ. එතකොට ජීවයේ මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයේ වනුයේ ඒක කිසිම මොකුත් දැනගන්න දෙයක් නැහැ සෛලී. ඒක කෙලින්ම දැනගෙන ඉන්න ඕනේ. සෛලය තමයි ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. පාඨකයේ ඉන්ද්‍රියේ හැම එකක්ම හැදෙන්නේ ව්‍යුහමය වශයෙන් සහ කාර්ය වශයෙන් වැදගත්ම එක තමයි කුඩාම එක සෛලය. එතකොට දැන් අණු පරමාණු ඒවත් තියෙනවා. ඒ වලින් තමයි හැදලා තියෙන්නේ. ඒනට ඕ ලෙවල් වල කුඩාම එක සෛලය. ඊළඟට දෙක එකිනෙක ආකර්ෂණ උපපරමාණු සංශ්ලේෂණය. දැන් ආකර්ෂණයක් කියන්නේ මොකද්ද? ආකර්ෂණයක් ආකර්ෂණය. ආකර්ෂණීය වෙන්නේ මොනවද? ප්‍රතිවිරුද්ධ ආරෝපණ නේ. ප්‍රතිවිරුද්ධ ආරෝපණ කියන්නේ ධනයි ඍණයි තියෙන්න ඕන. ධනයි ඍණයි තියෙන්න. එතකොට පරමාණුක උපපරමාණුක අංශු හරනේ. පරමාණුක උපපරමාණුක අංශු කියනවා අපි ඉගෙන ගන්නවා තුනක් ගැන. තුනක්. උපපරමාණුක අංශු තුනක්. ප්‍රෝටෝනේ, නියුට්‍රෝනේ සහ ඉලෙක්ට්‍රෝනේ කියන. හරි. ප්‍රෝටෝනේ, නියුට්‍රෝනේ, ඉලෙක්ට්‍රෝන. දැන් මීට අමතරව තව ඉගෙන ගන්න ඒරවල තියෙන පොසිට්‍රෝන. එහෙම තියෙනවා තව. මීසෝන එහෙම කියන. ඔයා දැන් අපි ඕ ලෙවල් ඉගෙන ගන්නේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. මේකෙදි ප්‍රෝටෝන වල ආරෝපණය බෙදෙනවා ධන, නියුට්‍රෝන උදාසීන. නියුට්‍රෝන උදාසීනයි, ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණ. දැන් මේ තුනේ කවුද කියන්නේ ආකර්ෂණය වෙන්නේ? මේ ධනයි ඍණයි කියන එකත් ඉන්නේ. ධනයි ඍණයි. ඒතර මේක උත්තරේ ගන්න උත්තරේ ඉන්නේ දෙක. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන. ඊළඟට ඊළඟට තුන්වෙනි එක. තුන්වෙනි එක කියන්නේ ගම්මිතාවයේ එකක මොකක්ද කියලා. දැන් ගම්මිතාවයේ ඒකකය. ගම්මිතාවයේ ඒකකය. සමහරලාට ගම්මිතාවයේ එකේ කියපු ගමන් ගම්මිතාවයේ එකේ ලියන්න පුළුවන් අය ඉන්නේ. හරිද? හැබැයි සමහරලාට මේක අමතක වෙන්න පුළුවන්. අමතක වුණොත් අපි කරන්නේ ගම්මිතාවයේ සූත්‍රය ලියා ගන්නවා. ගම්මිතාවයේ සූත්‍රය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. මේකත් අමතක වුණොත් ඉතින් වැඩක් නැහැ. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගයෙන් මතක තියාගන්න ඕනේ. ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය කියන්නේ. ගණන් හදන්නේ කිව්වේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. ඊට පස්සේ අපි කරන්නේ මේ දෙකේ ඒකක ලියලා ගුණ කරලා අපිට ගන්න පුළුවන් මේ ගම්මිතාවය ඒකක කියලා. ස්කන්ධය නම් කිලෝග්‍රෑම් ප්‍රවේගය නම් ms ශ්‍රේණියක. ඒතර ගම්මිතාවය කියන්නේ kgms ශ්‍රේණියක කියලා ගන්න පුළුවන්. එහෙල ලියන්න. ගම්මිතාවය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. දැන් ඕනම මේ රාශියක ඔය වගේ එකක ගන්න පුළුවන්. හැබැයි ඔය අන්තර්ජාතික සම්මත එකක කියලා තියෙනවා. ඔය අන්තර්ජාතික සම්මත එකකවල එහෙම ගන්න බෑ. අන්තර්ජාතික සම්මත ඒකකවල අපි කෙලින් මේකේ දැනගෙන ඉන්නවා. ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම්, දුර මනින්නේ මේ දුර නැත්තම් විස්ථාපනය වයින්නේ මීටර වලින්, ද්‍රව්‍ය ප්‍රමාණය මවුල වලින් මොකද තියෙනවනේ. ඒව දැනගෙන ඉන්න ඕනේ. නැතුව අර මොකක් හරි ප්‍රවේගය ඒ වගේ ඒවා අපිට ඒකකේ ගන්න පුළුවන් හිතලා. හරි. දැන් ඒ වගේ වුණා බල ඒකකේ ගමම බල ඒකකේ ගන්නවා බල ඒකකේ ගන්න F සමානයි ma දාලා F සමානයි ma වලින් අපිට බල ඒකකේ ගන්න පුළුවන්. බල ඒකකේ ගන්න ස්කන්ධ වැඩි කිරීම කිලෝග්‍රෑම්. ඒ කියන්නේ ms ඍණ 2යි. තොරණේ. එහෙනම් අපිට බලයට ඒකකයක් ගන්න පුළුවන් kgms ඍණ 2 කියන. කියන්නේ නිව්ටන් කියන එකටම අපිට kgms ඍණ 2 දාන්නත් පුළුවන්. හරි? කොහොමයි 3. ඒතර 3ට උත්තරේ 1. ඊට පස්සේ 4. 4. 4 විවරණේ ලියද්දී ABC කියන රූප තුන හඳුනා ගැනීම තමයි 4 වෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ.
හතරවෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ ABC කියන රූප තුන හඳුනා ගන්නවාද කියන එක. බලන්න රූප තුන මොනවද තියෙන්නේ? සින්දු පේශි සෛලයක් තියෙන ඉතලා. කරුකු රූපී හැඩ තියෙන සින්දු පේශි. ඊට පස්සේ B තියෙන්නේ මොනවද? කංකාල පේශි. කංකාල පේශි. C වලට තියෙන්නේ හර්ත් පේශි. හෘදයේ තියෙන පේශි. එතකොට නිකන් ලක්ෂණ ටික කියන්නේ. මොනවා ලියන්න නැත්නම් අහගන්න. A කියන්නේ සින්දු පේශි. මේවැ ලක්ෂණ තමයි මේක තර්ක රූපී හැඩ. තව ඒක නැස්තිකයි. තව එකක් තමයි මේවා අනිච්චානකෝ ක්‍රියා කරන. අනිච්චාන. හිතලා වැඩ කරන්න. හිතලා මේ වැඩ කරන්නේ නැහැ. හිතලා වැඩ කරන්න ඕනේ නැහැ. නිකම් වැඩ කරන්න. අනිත් එක තමයි ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. අනිත් එක B. B එකේ තියෙන්නේ කංකාල පේශි කොටක. කංකාල පේශි කොට කියන්නේ අපේ අත්වල තියෙන පේශි. අත්වල. එතකොට ඒක බහුනැස්තිකයි. හරි? බහුනැස්තිකයි. ඒක ඉතා වැළලක්. ඒ කියන්නේ කංකාල පේශි අනිත් පේශි කොටක දෙකෙන් වෙනස් වෙන ලක්ෂණය තමයි බහුනැස්තික වීම කියන්නේ. බහුනැස්තික. මෙයා තමයි බහුනැස්තික එකම එක්කෙනා අනිත් දෙන්න ඇරුණා. එතකොට B එකේ බහුනැස්තිකයි මේගොල්ලන්ගේ ඉච්ඡානුග වැඩ කරන්නේ. ඒ කියන්නේ මෙයා හිතලා වැඩ කරනවා. අපි හිතලා තමයි අත මෙහෙම කරන්නේ. නිකම් මත දිගහැරෙන්නේ නැහැ. හිතලා වැඩ කරනවා. අනිත් එක තමයි මෙයාගේ හරස් විලේඛන තියෙනවා. මෙයාගේ හරස් විලේඛන තියෙනවා මේ කංකාල පේශි කොටකවල හරස් විලේඛන තියෙනවා. තව එකක් තමයි මෙයාගේ ඉක්මනින් මෙයා විඩාවටපත් වෙනවා. මෙයා ඉක්මනින් විඩාවටපත් වෙනවා. හරි? ඊට පස්සේ ඊට තමයි විශේෂ ලක්ෂණ තියෙන්නේ. ඊට පස්සේ බැලුවොත් හර්ත් පේශි කොටක. හර්ත් පේශි කොටක. මොනවද කිව්වේ B වලට බහුනැස්තිකයි. ඊට පස්සේ තව කිව්වා අරස් විලේඛන තියෙනවා කිව්වා. ඉච්ඡානුක වැඩ කරන්න කිව්වා. ඉච්ඡානුක වැඩ කරනවා. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ කිව්වා. ඉච්ඡානුක වැඩ කරනවා B. ඉච්ඡානුක වැඩ කරනවා. ඊට පස්සේ C. C කියන්නේ කවුද? මේ හර්ත් පේශි කොටක. හර්ත් පේශි කොටක ගත්තාම මේගොල්ලන්ගේ ඒක නැස්තිකයි. නේද? තව එකක් තමයි මෙයා සාකණේ වෙලා ඉන්නේ. සාකණේ වෙලා ඉන්නේ. කියන්නේ අතු වලට බෙදිලා ඉන්නේ. නැත්නම් අතු වලට බෙදලා හිටියේ නැහැ. තව එකක් තමයි මෙයා අනිච්චානුකයි. හෘදේ පටක හිත වැඩ කරන්න කිව්වොත් දැන් මම හිතනවා හෘදේ වැඩ කරන්න ඕනේ. ආදෙන් වැඩ කරන්න එපා. එහෙම හිත වැඩ කරන්න බෑ. එක දිගට වැඩ කරගෙන යන්න ඕනේ. ඒක අනිච්චානුකයි. එයා මෙතන මේක ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. කොහොමද හෘදේට මහන්සි හැදුණා. හෘදේට මහන්සි හැදලා හිතනවා දැන් ඇති කියලා. දැන් ඇති කියන නවත්තන. ඉවරයි නේද? හෘදේට මහන්සි වෙන මොකද වෙන්නේ? මැරෙනවා. අන්න ඒක. ඒවයි මතක තියාගන්න. තව එකක් තමයි මේකේ තියෙන වැදගත් එකක් මේ අන්තරස්ථාපිත මඩල කියලා. අමුතු නමක් තියෙන මෙයා අන්තරස්ථාපිත මඩල. අන්තරස්ථාපිත මඩල තියෙන්නේ මේ හෘදේ හෘත් පේශි වල තමයි අන්තරස්ථාපිත මඩල තියෙන්නේ. තව ඔය හරස් විලේඛන තියෙනවා කියන එක ඉතින් අපි කලින් කිව්වනේ. ඔය තමයි ලක්ෂණ වෙන්නේ. එච්චර ඕනේ මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්න. නිකන් රූපේ දැකලා උත්තරේ හොයන්න රූපේ දැකලා නම කියන්න පුළුවන් නම් හරිය. ඒතර හතරට උත්තරේ 3. හතරට උත්තරේ 3. ඊළඟට 5. 5ක් දැක්කන 94 ඉන්නේ. මේ විවරණය ලියද්දි පැහැදිලිව ලියන්න. ආයි බලද්දි වාටම බලද්දි ඒ වගේ MCQ එක කරගන්න පුළුවන් කියන තරමට හොඳට ලියන්න. ඊට පස්සේ 5. 5 කියනවා 5ක් දැක්කන 94 ඉන්නේ. සහ සංයෝජ බන්ධන වැඩිම සංඛ්‍යාවක් තියෙන මොකේද කියලා. සහ සංයෝජ බන්ධන වැඩිම සංඛ්‍යාව. හතර. ඔව් CO2 තමයි. මොකද O2 ඇඳලා බැලුවොත් මෙහෙමනේ. O2 උලෝකම තමයි අඳින්නේ. O2. ඊට පස්සේ N2 ගත්තොත් මෙහෙමනේ. N2. ඇමෝනියා ගත්තොත් මෙහෙමනේ. CO2 ගත්තොත් මෙහෙමයි. එතකොට අපිට පේනවා සහ සංයෝජ බන්ධන වැඩිම ගාණක් තියෙන්නේ මේ ඉරිදි. මේකන සහසමුජ බන්ධනයක් කියන්නේ මෙහෙම එකක්. මීරි කැලල. මීරි කැලලක් තමයි සහසමුජ බන්ධනය. අවුලේ තියාගන්න ඉලෙක්ට්‍රෝන දෙක. ඒතර CO2 තමයි මේකට උත්තරේ වෙන්නේ බන්ධන 4ක් තියෙන ඉන්න. ඊළඟට 6. 6. 6 අපි දැන් මෙහෙමයි. 6 වෙනි ප්‍රශ්නේ කියවන්න ඕනේ. 6 වෙනි ප්‍රශ්නේ කියවන්න. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියන්නේ සූර්යාගේ සිට පෘථිවියට තාපය සංක්‍රමණය වන්නේ කොහොමද කියලා. සූර්යාගේ ඉඳන් පෘථිවියට තාපය එන්නේ කොහොමද කියලා අහන්නේ.
දැන් මෙහෙමයි. අපි තාපය සංක්‍රමණය වෙන ක්‍රම ඉගෙන ගන්නවා තුනක්. තාප සංනයනය, සංවහනය සහ විකිරණය කියලා. තාපය සංක්‍රමණය වෙන ක්‍රම තුනක් ඉගෙන ගන්නවා. තාපය සංක්‍රමණය වන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි සන්නයනය. අනිත් එක තමයි සංවහනය. අනිත් එක තමයි විකිරණය. විකිරණය. හරි. සන්නයනය, සංවහනය, විකිරණය. දැන් මේ සන්නයනයටයි සංවහනය කියන දෙකටම අංශු අනිවාර්යෙන් ඕනේ. දැන් සන්නයනය කියන්නේ අපි පිහියක් රත් කරන් රත් වෙන්න අල්ලගෙන ඉන්නේ පිහිය පොඩ පොඩ රත් වෙනවා නේද අපි අල්ලගෙන ඉන්න දාන්න. එහෙම රත් වෙන්නේ සන්නයනයේ හින්දා. සංවහනය කියන්නේ වතුර රත් වුනහම ජල ධාරාව උඩට යන්නේ වතුර ඇතුලේ. ඒක තමයි සංවහනයේ උදාහරණය. ඒතර මේ සන්නයනයටයි සංවහනයටයි අංශු අනිවාර්යෙන් ඕනේ. අංශු අනිවාර්යෙන් ඕනේ සන්නයනයට සංවහනයටයි. හරිද? විකිරණයට එහෙම අංශු ඕනේ නැහැ. අංශු ඕනේ නැහැ. එතකොට අපි දන්නවා මෙහෙම පෘථුවිය නම් මේ සූර්යයා නම් දැන් මේ සූර්යයා පෘථුවියට වඩා ලොකුයි කියලා දන්නවා. මේ බලන්න සූර්යාගේ මේ පෘථුවිය පැත්තේ නම් සූර්යයා දිහා බලන් ඉන්න විදිහ නේ. එතකොට අපි දන්නවා මෙන්න මේ හරියෙන් පෘථුවියේ වායුගෝලයක් තියෙනවා. වායුගෝලයට පස්සේ මේ හරියේ අංශු නැහැනේ. අංශු නැහැ. මෙහෙනේ අංශු තියෙනවද? නැහැ. අංශු නැහැ. එතකොට මේ එන ආලෝක මේ තාප කිරණ අනිවාර්යෙන් මේ සංනයනයේ සංවහන සීන් වලට නෙමෙයි එන්නේ. විකිරණය නිසාම තමයි එන්නේ. තේරෙනවද? අංශු නැත්තම් ඉතින් ඡේදක වෙන්න බෑ. ඒ තව එකක් තමයි මේ විකිරණය කියන එක අංශු තිබ්බා කියලා අවුලකුත් නැහැ. අංශු ඕත් නැහැ. හැබැයි අංශු තිබ්බට කිසි ප්‍රශ්නකුත් නැහැ. හරිද? අංශු තිබ්බට අවුලක් නැහැ. හැබැයි අංශු නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. පොඩි විදියා ගන්න. එතකොට හොඳට තේරෙනවා කයේ තාපයේ සංක්‍රමණය විකිරණය වගේ කියන එක. විකිරණය වගේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. විකිරණය මගිනි. ඊළඟට 7 වෙනි එක. ඉක්මනට කරමු. 7 වෙනි එක ශිෂ්‍යයෙකු විසින් පාරිසරික පිරමීඩයක් උපුටාගත් පරිදි එම පරිසර පද්ධතියේ එක් නිෂ්පාදකයෙක්ද ප්‍රාථමික යැපෙන්න ඕන 8 දෙනෙක් ද්විතීක යැපෙන්න ඕන 20 ගණන්. අහනවා මොන පිරමීඩයක්ද ඔබ කියලා. මොන පිරමීඩයක්ද කියලා අහනවා නම. ඒතර මෙහෙමනේ. අපිට සාමාන්‍ය උඩුකුරු පිරමීඩයක් කියන්නේ මෙහෙම එකකට. උඩුකුරු පිරමීඩයක් කියන්නේ නිකන් අර එන්න යැපෙන ගාන අඩු වෙනවා. යැපෙන ගාන අඩු වෙනවා. මෙතන ගස් ගොඩාක් තිබ්බ කියන්නේ. ඒ ගස් ගොඩ කනවා තනකොළ පෙත්ත පොඩි දෙනවා. ඒ තනකොළ පෙත්ත පොඩි දෙනා කනවා ගෙම්බු පොඩි දෙනවා. ඒ ගෙම්බු පොඩි දෙනා නයි දෙන්නෙක් විතර කනවා. ඒ නයි දෙන්නව කනවා මුගටියෙක් වගේ. තව කොස්සෙක් කනවා. අන්න ඒ වගේ උඩට ඒවට උඩුකුරු පිරමීඩ කියන්නේ. හරිද? උඩුකුරු පිරමීඩ කියන්නේ යැපෙන් මේ නිෂ්පාදකයාගෙන උඩට යන්න අඩු වෙනවා. යටිකුරු පිරමීඩයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔය තමයි ජෛවගෝලයේ තියෙන්නේ. ජෛවගෝලයේ තියෙන ඔය වගේ එකක්. මෙන්න මෙහෙමනේ. ඒකේ උදාහරණයක් තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ නිෂ්පාදකයා එක්කෙනා ඉවත් කියන්නේ. නිෂ්පාදකයා එක්කෙනෙක් ඉන්නවලු ප්‍රාථමික යැපෙන 8 දෙනෙක් ඉන්නවලු ද්විතීක යැපෙන 23ක් ඉන්නවලු. ඒතර එන්න වැඩි වෙලානේ. එන්න වැඩි වෙලා. ඒතර මේ වලට කියන්නේ යටිකුරු පිරමීඩ කියලා. යටිකුරු මේ වලට කියන්නේ උඩුකුරු කියලා. උඩුකුරු කියලා. හරි. යටිකුරු සංඛ්‍යා පිරමීඩයක එතකොට 7ට උත්තරය එන්නේ 2. හරි. දැන් ඕකේදී යෝනියා ජෛව ස්කන්ධ පිරමීඩ ඒ වගේ නිකන් ගොමුත්‍ර වලට යනවා මොකද දැන් සංඛ්‍යාව දීලා දෙන්නේ 8යි කියනවා 23යි කියනවා 1 කියනවා ඒ වගේ සංඛ්‍යාවක් දෙද්දි මිලින් ජෛව ස්කන්ධ වගේ ගොමුත්‍ර වලට යනවා නම් ඉතින් එකක් ගන්න අමාරුයි තේරෙනවද සංඛ්‍යා පිරමීඩයක් කියලා අවබෝධයක් වෙනවා දැන් 8යි 23යි 1යි ඒ වගේ දත්තේ සාමාන්‍ය දෙනින් තේරෙනවා එතකොට 4ට උත්තරේ 2 8 8 බලන්න වස්තුවක හරිදේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුව මේ දීලා තියෙන්නේ බිඳුවේ ඉඳන් T1 වලටයි T1 වල ඉඳන් T2 වලටයි සිද්ධ වෙලා තියෙන මේ කලිත ගැන කියන්න කියලා කියන්නේ. කලිතයන් ගැන කියන්න. මොනවද මේ කලිතයන් ගැන කියන්නේ?
හරි. වස්තුවක චලිතයේ විස්ථාපන කාල අවස්ථාවය තමයි දීලා තියෙන්නේ. එතකොට විස්ථාපන කාල ප්‍රස්ථාරය මෙහෙමයි තියෙන්නේ. මෙහෙම වෙලා දෙනවා T1 වලට එනවා. බිඳුවේ ඉඳන් T1 වලට එනවා. T2 වලට මෙහෙමයි තියෙන්නේ. එතකොට දැන් මෙහෙම ප්‍රස්ථාරයක් දුන්නා අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේක මේ විස්ථාපන කාලද ප්‍රවේග කාලද කියන්නේ. අපි උනියම් පටලන්න ප්‍රවේග කාල දෙනවා විස්ථාපන කාල දෙනවා. ත්වරණ කාල අවස්ථාවක් නම් දෙන්නේ නැහැ නෝලවල. ඒතර විස්ථාපන කාලද ප්‍රවේග කාල අවස්ථාවද කියලා හරියට බලන්න ඕනේ කල්පනාවෙන් නේ. දැන් මේ ඊට මෙහෙම ඇදෙන්න කෙලින්. එතකොට මේ ප්‍රස්ථාරයට කලින් අපි නිකන් බලමු. හැඩ ටිකක් මේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල තියෙනවා. දැන් විස්ථාපනයක් වෙන්නේ නැත්තම් විස්ථාපනයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ නිශ්චල භාවය. නිශ්චල භාවය පෙන්වන්න පුළුවන් විදිහක් තමයි මේ එක එකක් ගැහුවොත් මෙහෙම. ඒකට මෙතනින් ගහන්නත් පුළුවන් මෙතනින් ගැහුවොත් එකයි ඈ. කොහොමද විස්ථාපනයක් වෙන්න බෑ. නිශ්චලයෙන් හෙල්ලෙන්නේ නැහැ. එකම තැනක ඉන්නේ. නිශ්චල. තව තියෙනවා ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගයක් මේ ප්‍රස්ථාරයක වෙන්නේ මෙහෙම. අනිත් කෙලින් නිකන්. දැන් මේවට තර්ක කරලා දත්ත දදා හොයන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ දැන් විභාගය ළඟින් මෙහෙම මතක තියාගන්න. ඒකාකාර ප්‍රවේගයෙන් මෙහෙම. තව පුළුවන් ඒකාකාර ත්වරණය. ත්වරණය. ඒකාකාර ත්වරණයක් කියන්නේ මෙහෙම ඉන්න. ත්වරණය. හරි. ඒකාකාර ත්වරණය. ඒකාකාර මන්දනයක් කියන්නේ මෙහෙම. ඒකාකාර මන්දනය. මන්දන කියන්නේ මේ අතර. හරි. ඒකාකාර මන්දනය. ඒ කියන්නේ මේක හොයන්නේ මෙහෙමයි. දැන් මේ කාලයත් එක්ක විස්ථාපනේ ගානට වැඩි වෙනවා. එකක් වැඩි වෙද්දි එකක් වෙනවා. දෙකයි තුනයි. ඉන්නහටලා තියෙන්නේ. මේකේම නෑ මේ කාලය එන්නේ වැඩි වෙන්න මේ විස්ථාපනේ වැඩි වෙලා. මම බැලුවා ඒක. මෙතන මෙතෙන්. ගාන කෙනේ දන්නව. මේ ගාන මෙහෙරින් මාක් කරනවා. ඊට පස්සේ බලන්න මෙහෙට දානවා. රෙක. මේ තප්පර 3ක් කියලා දන්නව. මේ තප්පර 3ක් නේ. දැන් මේක එහෙම නෑ. හොන පුරණ තේරුම. මෙතන තප්පර 3යි කියනවා මෙතෙන්ද. මෙතන තප්පර 3යි මෙතන. ඒතකොට මේ පරතරය බැලුවොත් මේ පරතරේ සමානයි. හැබැයි මෙතන එහෙම එකක් නෑ මේ 3යි නේ. ඒතර මෙතනදී පරතරය 2යි නම් මෙතනදී පරතරය 6ක් විතර මේ. දෙක. වැඩි වීම වැඩි වෙනවා. මෙතනදී වෙලා තියෙන්නේ වැඩි වීම අඩු වෙනවා. හරි. ඒක තේරුම් ගන්න අමාරුයි. කමන්නේ. වැඩි වීම අඩු වෙලා. ඒතර මොකක්ද දඩ වෙඩිකට උත්තරේ මේ ටික ඒකාකාර ප්‍රවේගයක්. මේ ටික ඒකාකාර මන්දනයක්. ඒකාකාර මන්දනයක්. ඒක උත්තරේ ගන්න පුළුවන් වඩාත් සාධාරණ වඩට 2. වඩට 2. ඔය පාඩම් කරන්න ඕනේ. පාඩම් කරන්න ඕන ඔය විදිහ. ඒක මේකට උත්තරේ ගත්තා. කීයද? 2. ඒකාකාර ප්‍රවේගය ඒකාකාර මන්දනය. මේ අර ටික මතක තියාගන්න. හරි. 9 සහ 10 ප්‍රශ්න පහතර උත්තර කරන පදනම් වෙනවා. දැන් ඔය ප්‍රශ්නේ උත්තරේ ගන්න තැලසීමියාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ නේ. හිමොග්ලොබින් හැදෙන්න මොනවද ඕනේ කියලා ඒවා කලින් පාඩම් කරලා තියෙන්න ඕනේ නැහැ. ඔය ප්‍රශ්නේ කියවුවා නම් හරියට තැලසීමියාව හැදෙන්න මොකද වෙන්නේ කියලා තේරෙන එකක් පාඩම් කරගන්න. මේ හැබැයි ඉතින් ඕල් පේපර් වලදී පාඩම් කරලා නැහැ. ඒක අනිත් පාඩම් වල හරියන්නේ. ඒක නෙමෙයි. මම කියන ප්‍රැක්ටිස් කරලා. එතකොට දෛහික වර්ණ දේහයක ඥාන විකෘති වීම නිසා ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන තැලසීමියාව හේතුවෙන් හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වේ. ස්වභාවිකව හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ප්‍රමුඛ ඥානීය කැපිටල් D. ඒගොල්ලෝ කියනවා තැලසීමියාව හැදුනොත් හිමොග්ලොබින් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ හිමොග්ලොබින් හැදෙන්නේ නැහැ කියන උඩ තැලසීමියාව තියෙන්න බෑනේ. හිමොග්ලොබින් හැදෙන්නේ නැහැ කියන උඩ තැලසීමියාව තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ කියනවා හිමොග්ලොබින් හැදෙන්න ප්‍රමුඛ ඥානීය කැපිටල් D. හිමොග්ලොබින් හැදෙන්නේ නැති ඥානේ සිම්පල් T. ඒ කියන්නේ හිමොග්ලොබින් හැදෙන එකට නිලීන ඥාන.
ඒතර ඒක වැඩ කරන්නේ නැහැ හිමොග්ලොබින් හැදෙන්න. දැන් ඒගොල්ලෝ කියනවා F1 පරම්පරයට තැලසීමියා රෝගියෙකු වන්නේ කවුද කියලා. ඔබට දීලා තියෙනවා දැන් මේ වගේ මුහුණක් කරන්න හැටි දැනගන්න ඕනේ. capital T simple T. මේගොල්ලෝගේ ඥාන බැලුවොත් capital T simple T ඥාන දෙකයි capital T simple T. ඊට පස්සේ මේ ජන්මාණු ඊට පස්සේ F1 පරම්පරාව ගන්නවා. මේ parents P කියන්නේ parents. අපි දැන් මේක ගන්න මෙහෙමයි. මේක එනවා ගොඩක් කියවේ. මෙහෙම එකයි මෙයයි මෙයාගේ එකයි. මේ capital D එක්කෙනයි simple D එක්කම එක්කෙනයි. මේ simple D එක්කෙනයි capital D එක්කෙනයි. simple D එක්කෙනයි simple D එක්කෙනයි. capital D capital D capital D simple D simple D capital D simple D simple D. අපි සාමාන්‍යයෙන් capital D ඉස්සරහට ලියනවා. දැන් මෙතන බැලුවොත් අපෙන් අහන්නේ F1 පර තැලසීමියා රෝගිය. දැන් මේ තුන් දෙනාම නිරෝගී රෝගී වාත හරි මොකක්ද නිරෝගී. මෙයා තමයි රෝගී. මොකද අපිට කියලා තියෙනවා simple D තමයි නිලින ඥානෙ. simple D තිබ්බොත් එයා හිමොග්ලොබින් හැදෙන්නේ නැති තැලසීමියා රෝගියෙක් වෙනවා. මේගොල්ලන් ප්‍රමුඛ ඥානෙ තියෙනවනේ. මේගොල්ලන් හිමොග්ලොබින් හැදෙනවා. ඒ කියන්නේ මෙයා තමයි රෝගියා වෙන්නේ. හොර simple D තමයි නමේ උත්තරේ. නමේ උත්තරේ simple D. ඊට 10. F1 පරම්පරයට තැලසීමියා රෝගී නිරෝගී රෝගවාහකයන් හා නිරෝගී පුද්ගලයන් අතර අනුපාතය කීයද කියලා අහනවා. තැලසීමියා රෝගී ඊට පස්සේ කියනවා නිරෝගී රෝගවාහකයන් සහ නිරෝගී පුද්ගලයෝ. දැන් රෝගීන් ගත්තොත් මෙතන simple D ඉන්නවා එක්කෙනයි. මේකයි කියලා දාමු එක්කෙනයි නෙමෙයි. වාහකයෝ ඉන්නත් දෙන්නේ. මේ වාහකයන් මේගොල්ලෝ කියන වාහක. නිරෝගී අය එක්කෙනයි. ඒතර 1 2 1 තමයි මේක උත්තරේ එන්නේ. දැන් තව එකක්. මෙතනදී මේ රූපානුදර්ශන අනුපාතය කියන්නේ මේකට තමයි. ඒ කියන්නේ එළියට පේන දේ. මේ කියන්නේ රූපානුදර්ශන අනුපාතය තමයි. ප්‍රවේණ දර්ශන අනුපාතය කියන්නේ මේකට. ප්‍රතිංග ලියාව. මේක රූපානුදර්ශය. අනුපාතය මේක ප්‍රවේණ දර්ශන අනුපාතය. ප්‍රවේණ දර්ශන අනුපාතය. හරි රූපානුදර්ශන අනුපාතයයි ප්‍රවේණ දර්ශන අනුපාතයයි. එතන එහෙම ගත්තාම උත්තරය ගන්න පුළුවන් 10ට 3 කියලා. 10ට 3 කියලා උත්තරය ගන්න පුළුවන්. මම කරන්න මේක ලියගන්න. ප්‍රවේණ දර්ශය කියන්නේ මොකද්ද? රූපානුදර්ශය කියන්නේ මොකද්ද? කොහෙන් හරි ඉස්සරහින් උදාහරණයක් ලියගන්න. ඊළඟට 11 යම් වස්තුවක විස්ථාපනයේ විශාලත්වය පිළිබඳව හැම වෙලේම ඇත්ත වෙන්නේ මොකක්ද කියලා එන්නේ. දැන් ඔබට විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා හිත දැනගන්න ඕනේ. විස්ථාපනය කියන්නේ මොකක්ද? විස්ථාපනය කියන්නේ යම් වස්තුවක ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය දෙක අතර යම් වස්තුවක් ගමන් කරපු පතේ ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය දෙක අතර පවතින කෙටිතම දුර. හරි? කෙටිතම දුර, ළඟම දුර. එතකොට මෙහෙම කිව්වොත් මෙහෙම A ලක්ෂයකෝයි මෙහෙම B ලක්ෂයකෝයි තියෙනවා. A ලක්ෂයක B ලක්ෂයක තියෙනවා. මේක දිගේ මෙහෙම කියන්නේ මේකට තමයි දුර කියන්නේ. මේකට තමයි අපි කියන්නේ විස්ථාපනයේ ළඟම එක. දැන් මේක කියනවා හැම වෙලෙම ඇත්ත වෙන්න කියලා. දැන් අපි මේකෙන් දන්නවා දුර විශාල වෙන්න පුළුවන් විස්ථාපනයට වඩා. දුර විශාල වෙන්න පුළුවන් විස්ථාපනයට වඩා. මේක මොකක්ද? මේක බලමු. මේ මිනිස්සෙක් ඉන්නවා. ඌ මේ A වල ඉඳන් B වලට මේ පතේ දිගේම යනවා. මේ කෙලින් යනවා. ඒ කියන්නේ මේක විස්ථාපනයක් වෙනවා මේකගේ. මේකම තමයි දුරත්. ඒ කියන්නේ විස්ථාපනය මේ වගේ වෙලාවකදී විස්ථාපනයේ විශාලත්වය සමානයි දුරේ විශාලත්වයට. හරි? විස්ථාපනයේ විශාලත්වය මේ වගේ වෙලාවකදී සමානයි දුරේ විශාලත්වයට. ඔන්න අවස්ථා දෙක වෙන්න පුළුවන්. දැන් තව එකක් බැලුවොත් මෙහෙම අපිට නිකන් කල්පනා කරලා දැන් වෙන්න පුළුවන් විදිහ තුනයිනේ තියෙන්නේ. එක්ක දුර විස්ථාපනයට සමාන වෙන්න ඕනේ. එක්ක දුර විශාල වෙන්න ඕනේ විස්ථාපනයට වඩා. එහෙම නැත්නම් විස්ථාපනයේ ලොකු වෙන්න ඕනේ දුරට වඩා. දුරට වඩා විස්ථාපනයේ ලොකු වුණොත් මොකද වෙන්නේ? දුරට වඩා විස්ථාපනයේ ලොකු වුණොත්
දුරට වඩා විස්ථාපනය ලොකු වුණොත් මොකද වෙන්නේ? ඒ දුරට අපි කියනවා විස්ථාපනය කියලා. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මේකට කියන්න බෑ. කියන්න බෑ කොහොමද? يعني දුර කියන්නේ මේකනේ. ඒතර දුරට වඩා විස්ථාපනය ලොකු වුණාම මේ විස්ථාපනය දුර වෙන්නේ. ඒ කියන්නේ එහෙම වෙන්න බෑ. ඒක අනිවාර්යෙන් එක්කෝ දුර ලොකු වෙන්න ඕනේ විස්ථාපනයට වඩා නැත්නම් දුර සමාන වෙන්න ඕනේ විස්ථාපනයට. ඒක උත්තරේ 4. හොඳ ප්‍රශ්නයක් ඒක. තමයි වරදින්නේ නැති. ඊළඟට 12. x හා y නම් මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2ට එකලු. ඊට පස්සේ කියනවා 2ට 7 කියලා තව එකකුත් තියෙනවලු. මේ මූලද්‍රව්‍ය යුගලය පිළිබඳ බොරු මොකක්ද කියලා එහන්න. අසත්‍ය ප්‍රකාශය මොකක්ද කියලා. දැන් 2ට 1 කියන්නේ කවුද? සෝඩියම්. 2ට 1 11. පිටින් බලමු 2ට 1. 2ට 7. අපි බලමු කාණ්ඩය නිකන් බලමු ආවර්තය නිකන් බලමු. නිකන් මෙයා බලන්න. තියෙන හින්දා නිකන් බලන්න. ඒතර මේකේ කාණ්ඩය 1. මේ කාණ්ඩය 7. කාණ්ඩය 7 මේ කාණ්ඩය 1. එතකොට මේකේ ආවර්තය කියන්නේ 3. මේකේ ආවර්තය 3. ආවර්තය බලන්න මේ සෙට් කරලා. සෙට් 3යි එහෙනම් 3. අන්තිම ඉලක්කයෙන් තමයි කාණ්ඩය බලන්නේ. එතකොට එහෙම බලලා බලමු පළවෙනි උත්තරේ. ඒ කියනවා ආවර්තිතවගේ එකම ආවර්තයේ මීටර. හරිද? එකම ආවර්තයේ මීටර. දෙක බලමු. දෙක කියන ආවර්තන එකම කාණ්ඩයේ මීටර. එකම කාණ්ඩයේ දෙන්නේ. එකම කාණ්ඩයේ නෙමෙයි. නේද? තුනේ කියනවා අයනික බන්ධන සාධකෙන් රසායනික සංයෝජන වේ. දැන් මේ දෙකට කියන්නේ කවුද? සෝඩියම්. දෙකට හත කියන්නේ ක්ලෝරින්. මම බලන්න ලියලා. එතකොට මේ දෙන්න එකතු වෙලා NaCl නැද්ද? ලුණු එහෙම තියෙන අපි පාවිච්චි කරන ලුණු. ඔය තියෙන එකතු වෙලා. ඒ කියන්නේ x හා y විදිහට සංයෝග හැදිලා තියෙනවා. ඒක කියන්නේ හරි. හතර කියනවා සංයෝජනයේදී රසායන සූත්‍රය x y වෙන සංයෝග සාධනෙ ඒකත් හරි ඔය කලින් කියපුවම. එතකොට ඒ 12ට උත්තරය ගන්න වෙන්නේ 2. ඕක අපි දැනගෙන ඉන්න ඕනේ. කාණ්ඩයක් කොහොමද ගන්නෙ? ආවර්තයක් කොහොමද ගන්නෙ? සහ සංයෝජනයේ වෙලා සංයෝගයක් හැදෙන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. හරි. අපි යන් ඊළඟට 13. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64. පුළුවන් නම් මම කරන්න කලින් හදන්න ඕනේ. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64 අඩංගු O2 අණු සංඛ්‍යාවකදී කියලා එහම. ඒකට මෙහෙමයි. ඔක්සිජන් ග්‍රෑම් 64කට අපි ඉස්සෙල්ලම බලන්න O2 වල මෞලික ස්කන්ධය කියලා කියනවා. O2 වල මෞලික ස්කන්ධය 16 2ක් 32යි gm මෝල් ඍණ 1. ඊට පස්සේ අපි m ප්‍රමාණය සිම්පල් m ඉදිරි කැපිටල් M දානවා. මේ මෝල් නේද නිකම් හිතුනොත් හරි 64 බෙදීම 32. කියන්නේ 2යි මවුල. හරි. මවුල 2යි. අපි දන්නවා එක මවුලයක හරි. අපි දන්නවා එක මවුලයක ඔක්සිජන් අණු එක මවුලයක O2 අණු තියෙන ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ 6.02 10 23. එක මෝල් එක තියෙනවා මෙච්චර අණු ප්‍රමාණය. අපි බලන්න ඕනේ නම් එක මවුලයක මෙච්චරක් නම් එක මවුලයක මෙච්චරක් නම් මවුල දෙකක කොච්චරද කියලා. ඒ කියන්නේ දෙක වැඩි කිරීම 0.02 වැඩි කිරීම 10 23යි. මොකද උත්තරේ එන්නේ? ඒතර උත්තරේ 2. හරි සරලයි. ඒව වරද්දන්න එපා ඉතින්. ඒව වරද්දන්න එපා. මේ 70 වෙනි 16. මුල ගෙලින්න එපා. 16 කල්පනා වෙලියන්නේ. මේක ලියත් කල්පනා වෙලියන්නේ. දැන් මේ විවරණය කරනවා කියලා මේක බලාගෙන නිකන් ඔය ලියලා හරියන්නේ නැහැ. අවබෝධයෙන් ලියන්න ඕනේ. මොකද මේ වගේ විවරණයක් කරනවා කියන්නේ මේ වගේ ප්‍රශ්නයක් ආපහු આવොත් වරදින්න බෑ කියන්නේ. හරි. ඊට 14. 14. 14 තියෙන අපිට ප්‍රථම අයනීකරණ ශක්තිය දන්නවද කියලා බලන එකක්. 14 තියෙන ප්‍රථම අයනීකරණ ශක්තිය අපි දන්නවද කියලා බලන එකක්. ප්‍රථම අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයක් තියෙනවා. ප්‍රථම අයනීකරණ ශක්ති ප්‍රස්ථාරයක් තියෙනවා මතක තියාගන්න. ඒකෙත් අන්දලා තියෙන හැදෙන්නේ. ප්‍රථම අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය දෙක රැඳුව බලනවා. ප්‍රස්ථාරය අඳිනවා. එහෙම ප්‍රස්ථාරය
එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි එකයි හරි උත්තරය අයින් ඉගෙන ප්‍රස්තාවය हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरॉन कार्बन नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्यूमिनियम सिलिकॉन फॉस्फरस सल्फर क्लोरीन पोटेशियम कैल्शियम ඕක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ඕලල් පේපර් එක දුන්නාම MCQ එක දුන්නාම ටක් ගාලා කටකොලයක් ඉල්ල ගන්න ඕනේ. ඉල්ලගෙන ටක් ගාලා මේක අඳින්න ඕනේ. මේක. ඊට පස්සේ අර මේ ආවර්තිත වගුව ලියා ගන්න ටක් ගාලා මූලද්‍රව්‍ය 20. හරි? මූලද්‍රව්‍ය 20. දැන් බලන්න ඕනේ ප්‍රස්තාවරේ අපිට පේපර් එකේ දීලා තියෙන හැඩේ මොකක්ද මෙතනින් තෝරන්න තියෙන්නේ. රූපේ බලා වෙනස් කරන තෝරන්න වෙනවා. මේ දීලා තියෙන හැඩ කීපයක්. ඔන්න හොඳට බලන්න මේ හැඩේ දීලා තියෙන මෙන්න මේ තැන. මේ තැන ගහන්න මේ තැන ගහන්න. මේ තැන ගහරි මේ තැන ගහරි. දැන් අපිට නිශ්චිත මූලද්‍රව්‍ය දීලා නැහැ නේ. එහෙනම් අපිට මේක ගත්තත් එකයි මේක ගත්තත් එකයි. ඒතර මේගොල්ලන්ට y. y කියන්නේ මේගොල්ලන්ගේ හැටියට බෙරිලියම් හෝ මැග්නීසියම්. බෙරිලියම් හෝ මැග්නීසියම්. ඒතර අපි දන්නවා මේ දෙගොල්ලොම දෙවනි කාණ්ඩේ කට්ටිය. දෙවනි කාණ්ඩේ කට්ටිය. හරි? බෙරිලියම් මැග්නීසියම් දෙන්නා දෙවනි කාණ්ඩේ කට්ටිය. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ 14ට 2. තා සරලයි. අයනීකරණ ශක්තිපස්තර අඳින්න දන්නවනම් ඉතරයි. ඊළඟට 15 කියන්නේ මානව දේහ ක්‍රියාකාරීත්වය සඳහා ශක්තිය ලබා දෙන ප්‍රධාන සංඝටක ලෙස ක්‍රියා කරන මොකක්ද කියලා. එතන මානව දේහයේ ප්‍රධානතම ශක්තිය ලෙස ක්‍රියා කරන කාබෝහයිඩ්‍රේට් ලිපිඩ. හරිද? කාබෝහයිඩ්‍රේට් ඉස්සෙල්ලා ඊට පස්සේ ලිපිඩ. ඊටත් වඩා නැහැ කියලා හිතන්න ශක්තිය නැත්තරම නැත්තම් තමයි ප්‍රෝටීන් වගේ දේවල් පාවිච්චි කරන්නේ. ප්‍රෝටීන් වගේ දේවල්. එතකොට ඒක එහෙමයි. නිකම්ම අත දැනන කාබෝහයිඩ්‍රේට් ලිපිඩයි කියන්නේ. ඊළඟට 16 පුද්ගලයාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ප්‍රශස්ත මට්ටමකට වඩා වැඩි වී ඇත. එතකොට ඔහු විසින් පරිභෝජනය අවම කළ යුත්තේ කුමන ආහාරද? ඉතින් ඒක නිකම්ම මේ සාමාන්‍ය දෙනි පාන්. හරිද? මුං ඇට කීරි මාස් ඒවනේ පාන් ඉතින් හොඳ නැතිදී එහෙම කියලා ගහන්න පාන්. තියරි මතක නැත්නම්. ඊළඟට 17 නියුක්ලියික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය තෝරන්න කියලා කියනවා. නියුක්ලියික් අම්ල පිළිබඳව සත්‍ය වගන්තිය තෝරන්න කියලා කියනවා. සත්‍ය වගන්තිය. නියුක්ලියික් අම්ල පිළිබඳව සත්‍ය වගන්තිය තෝරන්න. දැන් නියුක්ලියික් අම්ලයක් හැදිලා තියෙන්නේ කොහොමද මෙහෙම? මොකද? නියුක්ලියික් අම්ලයක් හැදිලා තියෙන්නේ මේ වගේ නියුක්ලියෝටයිඩයකින්. නියුක්ලියෝටයිඩයකින්. මේක තමයි නයිට්‍රජනීය භස්මය. නයිට්‍රජනීය භස්මය මේ තියෙන්නේ ෆොස්ෆේට් කාණ්ඩය. මේ තියෙන්නේ පෙන්ටෝස් තීනි කාණ්ඩය. හරි පෙන්ටෝස් තීනි කාණ්ඩය. හරි. එතකොට මේ දෙන්නේ නියුක්ලියෝටයිඩ් එක. මේ නියුක්ලියෝටයිඩ් ගොඩාක් බහු අවයවීකරණය වෙලා තමයි නියුක්ලියික් අම්ල කියන බහු අවයවකයෙන් හදලා තියෙන්නේ. හරි. දැන් බලන්න ප්‍රශ්නේ උත්තර ටික. දැන් මේකේ නියුක්ලියෝටයිඩ් නම් මේ ඉතින් එක හරි. දෙකේ කියන ස්වභාවික බහුවේගයක් ඔව්. නියුක්ලියික් අම්ල කියන ස්වභාවික බහුවේගයක්. ප්‍රවේණ දුරට ගබඩා කරනවද? ඔව්. 4 කියනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් මූලද්‍රව්‍ය විතරක් තියෙනවා. නෑ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් වලට අමතරව මේකේ තියෙනවා ફોස්ෆරස් තියෙනවා. ફોස්ફේට් කාණ්ඩේ ફોස්ෆරස් වෙන මොනවද තියෙන්නේ? ફોස්ෆේට් කාණ්ඩේ ફોස්ෆේට් තියෙන්නේ මොකක්ද? තව නියුක්ලියෝටයිඩ් වර්ග දෙකක් තියෙනවා. RNA තියෙනවා, DNA තියෙනවා. ඩියොක්සිරයිබෝ නියුක්ලියික් අම්ල, රයිබෝ නියුක්ලියෝ අම්ල. ඒවා හැදිලා තියෙනවා තමයි රයිබෝ නියුක්ලියෝටයිඩයි, ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩයි. DNA RNA. හරි. ඒකට උත්තරේ ගන්න පුළුවන් වෙන උත්තරේ 4. උත්තරේ 4. ඊට පස්සේ 18. ජලය සුළඟ ස්ෆෝටනය. ජලය සුළඟ හා ස්ෆෝටනය
මගින් ව්‍යාප්ත වෙන බීජ ඵල සඳහා නිදසුනක් වෙනුවේ මොකක්ද කියලා අහනවා. ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ රබර් තමයි ස්පෝටරේන් කියන්නේ. රබර් ස්පෝටරේන් ඒක දැනන උත්තර ගන්න පුළුවන්. රබර් කියන්නේ ස්පෝටරේන් කියලා දැනගත්තොත්. ජලය, කඳුරු ඒ වගේ දේවල් මේ ජලය, පොල්, කඳුරු ඒ වගේ දේවල් ජලය මගින් තමයි යන්නේ. එතකොට සුළඟ මගින් වරා, හොර ඒ වගේ දේවල් එකක් දෙන්නේ නැහැ. කපුත් එහෙම තමයි. කපුත් එහෙම තමයි. දොර 18ට ගන්න පුළුවන් හොඳ උත්තරේ 3. 8ට 3. ඊළඟට 19 මේ පොඩි පොඩි ඒවා ඉක්මනට කරගෙන යනවා. එතකොට ඊළඟට 19 පෙකෙන වේල හරහා මවගෙන් භ්‍රූණයෙන් ගමන් නොකරන්නේ මින් කුමක්ද කියලා අහනවා. පෙකෙන වේල හරහා මවගෙන් භ්‍රූණයෙන් ගමන් නොකරන්නේ රුධිරය. පෝෂක, ඔක්සිජන්, රෝගකාරක ඔක්කොම යනවා. ලේ විතර, රුධිරය විතර මවගෙන් දරුවාට යන්නේ නැහැ. මවගෙන් දරුවාට නැත්තම් භ්‍රූණයට යන්නේ නැහැ. හරි. සරලයි. 20 20 මම එදා කියලා දුන්නානේ අවදි කෝණය කොහොමද එන්නේ? පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කොහොමද කියලා දුන්නා මතකද? මම මේ අදින්නම් විවරණය කියන්න ඕනේ නේද? මෙහෙම. අපි බෑන කියන්නේ. අපි වර්තන කිරණ සටහනක් හඳුනාගත්තොත් මෙහෙමයි. අපි හිතමු මේක චලය නෑ. තියෙන්නේ නේ. වාතය ජලය. මෙහෙම එන කිරණය, මෙහෙම යනවා. මේක එක කෝණයක්, මේක තව කෝණයක්. අපි දැන් හඳුනා ගන්න ඕනේ මේ මොනවද කියලා. මේ තියෙන්නේ හතන කිරණය. වර්තන කිරණය. මේ තියෙන්නේ වර්තන කිරණය. වර්තන කිරණය. මේ තියෙන්නේ පතන කෝණය. මේ තියෙන්නේ වර්තන කෝණය. හරි. පොඩි දැනගන්න ඕනේ. දැන් ඒ වගේම තමයි මේක වර්තනය කියන්නේ මොකද්ද? වර්තනය කියන්නේ යම් ආලෝකයක් යම් ආලෝක කිරණයක් යම් පෘෂ්ඨයක සිට තවත් පෘෂ්ඨයකට ගමන් කිරීමේදී එම පෘෂ්ඨ දෙක අතර වෙන්වන ස්ථානයේදී එම ආලෝක කිරණය හැරී ගමන් කිරීම මෙහෙම එන කිරණය හැරී ගමන් කිරීම තමයි වර්තනය කියලා කියන්නේ. එතකොට තව එකක් තමයි අවදි කෝණය කියන්නේ මෙන්න මෙහිම ආලෝක කිරණ දියන්නේ. මේ ආලෝක කිරණ දෙනවා තමයි අවදි කෝණය කියලා කියන්නේ. අවදි කෝණය කියන්නේ මෙහෙම කියන්නේ. අවදි කෝණය. හරි. මේක තමයි අවදි කෝණය කියලා කියන්නේ. ඒතර අවදි කෝණයට චුට්ටක් වෙලෙච්ච එකම පූර්ණ අභ්‍යන්තර පරාවර්තන ලක්ෂණ ලක් වෙනවා. ඒතර ඒක තමයි 20 වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ දීලා තියෙන්නේ. පළවෙනි උත්තරේ යොදන කෝණ දෙකේම අනිවාර්යෙන් හරියටම සමානයි. හරියටම සමානයි. මේක කොහොමද? එකයි කොට ඒකට මෙහෙමයි. ඔන්න. ඔය එක තමයි. නෑ එහෙමයි. වරද්දන්න එපා එහෙම ඉන්නේ. කියලා දෙන්න. දැන් මෙහෙමයි. මෙන්න මේ අවස්ථාවට තමයි පූර්ණ බැඳ පරාවර්තන කියන්නේ. මේ අවස්ථාව. මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. වෙන වෙනිය වෙන්න. ඒ කෝණ දෙක සමාන වෙන්න ඕනේ පූර්ණ බැඳ වෙන්න. හරි. ඊළඟ අපි යන 21ට 21 ධාවන තරංගයක් අවසන් කළ මර්ගයේදී පාදය කෙන්ඩා පෙරලීමකට ලක්විය. පාදය කෙන්ඩා පෙරලීමකට ලක්විය. කෙන්ඩා පෙරලීමට හේතු වන පේශි සෛල තුළ නිපද වෙන රසායනික සංයෝගය මොකක්ද කියලා අහනවා. මෙහෙමයි. ඔය පේශි සෛල වල කෙන්ඩා පෙරලීම සිද්ධ වෙන නිර්වායසනයේ හින්දා. ඒ කියන්නේ ස්වායුසනයෙන් දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා යම් කිසි. ඒ ශක්තිය ඉවර වුණාම නිර්වායසනයෙන් හරි ශක්තිය දෙන්න බලනවා. එතකොට තමයි ඔය මේ කෙන්ඩ පෙරලීම කියන්නේ වෙන්නේ. එතකොට ශාකවල රේමේ ඒගොල්ලන්ගේ නිර්වාසනයට පාවිච්චි කරන්නේ නිර්වාසනේ හැදෙන්නේ එතිල් මද්දසාර. හැබැයි මිනිස්සුන්ගේ සත්තුන්ගේම ලැක්ටික් අම්ලය තමයි හැදෙන්නේ. ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ල පැසීම කියලා එහෙමත් කියනවා. එතකොට 21කට උත්තරේ 3.
21ට උත්තරේ 3. 1 21 ඉවරයි. 101 හරි. 22 ඊළඟ 22 22 අපි මෙහෙම 22 අපි දැනගන්න ඕනේ අචලතාපී සත්තු කවුද? චලතාපී සත්තු කවුද කියලා. අපිට ඉගෙන ගන්න තියෙන වර්ග ටික මොනවද? ෆිස් කේස්. පෘෂ්ඨවංශී වර්ග ටික. ෆිස් කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස් සහ මෙමේලියා. හරි. ආවේස් සහ මෙමේලියා. එතකොට අචලතාපී කියන්නේ මොකක්ද? චලතාපී කියන්නේ මොකක්ද කියලා අවබෝධය ඕනේ. අචලතාපී කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙනවා අඩු වැඩි. ඒ බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වැඩි වුණාට තමන්ගේ ශරීරයේ තුල උෂ්ණත්වය, දේහ උෂ්ණත්වය කියන එක නියතව පවත්වා ගන්නවා නම් අන්න ඒකට කියනවා අපි අචලතාපී සත්තු කියලා. හරි. අචලතාපී සත්තු කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණාට දේහයේ තුල උෂ්ණත්වය නියතව පවත්වා ගන්නවා. ඒක මතක තියාගන්න ඕනේ. අචලතාපී කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණාට තමගේ ශරීරය තුල දේහ උෂ්ණත්වය නියතව පවත්වා ගන්න එක. චලතාපී කියන්නේ එහෙම නෙමෙයි. බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙන්න කියන්නේ බාහිර පරිසරයේ වැඩි වෙනවා කියලා හිතන්නකො. වැඩි වෙන්න තමන්ගේ දේහයේ උෂ්ණත්වයත් වැඩි කරගන්න. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙන්න තමන්ගේ දේහයේ උෂ්ණත්වය අඩු කර ගන්නවා. ඒතර ඒ වලට තමයි අපි කියන්නේ චලතාපී කියන්නේ. දැන් අපි මේක වෙන් කරගමු චලතාපී අචලතාපී සත්ත්වයේ කොහොමද ඉන්නේ කියලා. දැන් අචලතාපී කියන ලක්ෂණයෙන්ම තේරෙනවා නේද? අචලතාපී කියන එක උසස් ලක්ෂණයක් කියලා. ඒ කියන්නේ අචලතාපී සත්තු තමාගේ දේහයේ උෂ්ණත්වය නියතව තියාගන්න වෙන ගේමක්. එනම ෆයිට් එකක් දෙනවා ඒකට වෙනම ශක්තියක් වැය කරනවා. චලතාපී සත්තු එහෙම නැහැ. දේහයේ උෂ්ණත්වය මොකක් වේද මට වැඩක් නෑ වගේ ඉන්නේ. ඒතර මේ දෙන්න අචලතාපී සත්තු. හරි. ආවේශ හා මැමේලියා කියන්නේ කුරුල්ලොයි මිනිස්සුයි. කුරුල්ලොයි අපි අචලතාපී. අචලතාපී. කුරුල්ලොයි අපි අචලතාපී. අනිත් සෙට් එකේ ඉන්නවා බිස්කේට්, ඇම්ෆිබියා, රෙප්ටීලියා. උන් ටික චලතාපී. උන් කියන්නේ නොදියුණුයි වගේ ඉන්න තමයි මේ තේරෙන්නේ. නොදියුණු. ඇත්තටම කොහොමද නොදියුණු? නොදියුණු සත්තු. බිස්කේට්, ඇම්ෆිබියා, රෙප්ටීලියා චලතාපී. ඒගොල්ලෝ අචලතාපී. දැන් ඕක අනුව උත්තර ගන්න පුළුවන්. දැන් ඔය අචලතාපී අනු මොකද්ද? චලතාපී අනු මොකද්ද කියලා කෙලින්ම ස්ට්‍රක්චර්ඩ් එක ගන්නවා ලියන්නේ. ඒක ලියන්න නම් තමන්ගේ සරල අදහස ලියන්න. චලතාපී කියන්නේ මොකද්ද? චලතාපී කියන්නේ මොකක්ද? කලින් කිව්වා. එතකොට 22 අපි බලමු පළවෙනි උත්තරේ. පළවෙනි උත්තරේ කියනවා පළවෙනි උත්තරේ පරවියයි මැඩියයි. පරවිය කියන්නේ අචලතාපී. කුරුල්ලෙක්. මැඩිය කියන්නේ ඇම්ෆිබියා. ඒ කියන්නේ චලතාපී. අපිට කියන්නේ කොහොමද? අචා. හරි. චලතාපී සත්‍යයේ චලතාපී සත්‍යයේ. ඉතින් එතනින් උත්තරේ හරිය අනික බලන්න දෙයක් නැහැ. උත්තරේ එකයි. හරි. මේ ගන්න පුළුවන් පොයින්ට් එක තමයි මේ. චලතාපී. ඊළඟට 23. ඒක. ඊළඟ 23. 23 කියන්නේ වෝල්ට් 1.5ක විද්‍යුත් ගාමක බලයක් සහිත වේලි කෝෂ දෙකකින් වෝල්ට් 3ක වෝල්ටීයතාවයක් ලබා ගැනීම සඳහා මොකද කරන්න ඕනේ කියලා අහන්නේ. වෝල්ට් 1.5ක බැටරි දෙකකින් වෝල්ට් 3ක් ගන්න කොහොමද කියලා. තාමත් කරලව මෙහෙමයි ගන්න. මේක නම් පොඩි කාලේ නම් පිරිමි ළමයි නම් පොළොව නම් දන්නවා. ගෑල්ල වෙනවා දන්නවා. සාමාන්‍ය බැටරියක් දැන් මොකක් කර ගන්නවා. ඒතර මෙතන කෙලින්ම වෝල්ට් 3 හැදෙනවා. වෝල්ට් 3 හැදෙනවා. ඒතර මේක ඔච්චරයි. ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න ඕනේ. ඒතර තමයි වෝල්ටේජ් එක වැඩි වෙන්නේ. දැන් මෙතනදී දැනගන්න ඕන කාරණයක් තියෙනවා මෙහෙම. දැන් මෙහෙම සම්බන්ධ කරනවා මොකද වෙන්නේ කියලා. මෙහෙම සම්බන්ධ කරනවා 1.5 වෝල්ට් 1.5 වෝල්ට්. මෙහෙම තිබ්බහම මේකේ වෝල්ටේජ් එක එළියට එන්නේ 1.5ම තමයි. මේක සමාන්තරගතනේ. වෝල්ට් 1.5ම තමයි එන්නේ. හරි. වෝල්ට් 1.5මයි එන්නේ. හරි. ඒකට පස්සේ අද තේරුම් ගන්න එක. තව එකක් තමයි දැන් මෙහෙම එක බැටරියක් දෙවුව කියලා හිතන්නකො. වෝල්ට් 1.5 ගහලා මේකේ බල්බ් එකක් පත්තු කරලා දෙන්න. තව පරිබද්දයක් අපි හදනවා මෙහෙම.
මෙහෙම 1.5 බැටරි දෙකක් 1.5 බැටරි දෙකක් මේ විදිහට සම්බන්ධ කරලා අපි හදනවා බල්බ් එක. හරිද? හරිද? ඒතර මේකෙත් 1.5යි 1.5යි. මෙතනින් එන්නේ 1.5යිමනේ කිව්වනේ දැන් මෙතනදී. ඒ නිකන් මේ සමාන්තරව සම්බන්ධ වෙලා 1.5 තමයි එන්නේ. ඒතර දැන් මේ පරිපථ දෙක මේ බැටරි දෙකක් කියලා කවුරු හරි දන්නේ නැත්නම් සමාන පරිපථ දෙකක්. බැටරි දෙක කියලා දන්නේ නැත්නම් මේ දෙකේ වෙනස මොකක්ද? අපි හිතමු එකපාර ස්විච් එක ඔන් කරා මේ දෙකේම. මේ බල්බ් එකයි මේ බල්බ් එකයි එකම දීප්තියෙන් දැල් වෙනවා. දීප්තිය කිසි වෙනසක් නැහැ. හැබැයි මේ බල්බ් එකට වඩා වැඩි වෙලාවක් මේක දැල් වෙනවා. තේරෙනවද? වෝල්ට් බැටරි දෙකක් ඉන්නවා. වැඩි වෙල මේක ටක් ගාලා ඉවරනවා. මේක මේ ටක් ගාලා ඉවර වෙන්නේ නැහැ. ගොඩක් වෙලා හිටිනවා. අන්න ඒ තමයි වෙනස. ඒකත් ලියා ගන්න ඉක්මනට. මොන ලියා ගන්න? මේක ඉස්සරහින් ලියා ගන්න මේක ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. මේක සමාන්තර ගත. සමාන්තර ගත. හරි. ඒතර 23ට කල්පනාවෙන් උත්තරෙත් බලන්න ඕනේ. තියරි දැනග කරන්නේ නැහැ. උත්තරේ ගන්න මොකද පටලන්නේ දී. උත්තරේ පටලලා දීලා අපිත් පටලව ගත්තොත් එහෙමනේ. ගොඩක් අවුල් යනවා. ඒතර 23ට 3. උත්තරේ 23ට 3. 23ට 3. හරි. ඊළඟට 24. මේ දීලියා ගන්න දීප්තිය සමානයි මේකට යන කාලය වැඩි කියලා ලියන්න. මේක වැඩි වෙලාවක් දැල්ලෙනවා. වැඩි වෙලාවක් දැල්ලෙනවා. ඊළඟට බලන්න මීඩියාවක් ඊළඟට 24 24 24 සිසිල් ජලය සම ප්‍රතික්‍රියා නොකරනමුත් උණු ජලය සම ප්‍රතික්‍රියා කරන ලෝහය මොකක්ද කියලා අහනවා. දැන් මේකෙදි සරලව දෙන්නම් එකක් පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මේ මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. දැන් පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේනේ ලෝහ ගොඩක් තියෙන්නේ. ඒකයි එහෙම දෙන්නේ. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ තමයි ලෝහ ගොඩක් දෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ ටික මතක තියාගන්න විදිහක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ ලෝහ ටික ලියාගමු. ලිතියම්, බෙරිලියම්, සෝඩියම්. මෙහෙම ලියාගන්න. සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම්, කැල්සියම්, රුබීරියම්, ස්ට්‍රොන්චියම්, සීසියම්, බේරියම්. හරි. අහලා දීවොත් දන්නේ. කමන්නේ. ඒ වල සයන්ස් එක ගන්නවා නම් හම්බෙයි. බයෝ හරි නැචරල් ගන්නවා නම් කෙමිස්ට්‍රි වල තියෙනවා. ඒක එච්චර ඕනේ නැහැ. අටුව දෙවියන් වීඩියෝස් පිටේ බලන්න නැද්ද? හරි. දැන් මේකේ මෙහෙමයි මතක තියාගන්නේ. මෙහෙමයි මතක තියාගන්නේ. එතකොට මේකේ බෙරිලියමුයි මැග්නීසියමුයි අපි මේ බෙරිලියමුයි මැග්නීසියමුයි වෙනම ජීවි ගානක් ගානකට දානවා. මේ දෙන්න වෙනම සෙට් එකක්. මේගොල්ලෝ වෙනම සෙට්. හරි. බෙරිලියමුයි මැග්නීසියමුයි අරින්න මේ සෙට් එක වෙන සෙට් එකක්. මේගොල්ලෝ වෙනම. මේ කට්ටිය ඉන්නවනේ. බෙරිලියමුයි මැග්නීසියමුයි අරින්න මේ කට්ටිය සිසිල් ජලයේ සමග. සිසිල් ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. හරි. උණු ජලයේ සමග ප්‍රතික්‍රියා කරනවා. හිමාලය සමග ජල වාෂ්ප හිමාලය සමග ප්‍රතික්‍රියා කරනවා. සිසිල් ජලය, උණු ජලය, හිමාලය කියන තුනම එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඒක ඔළුවේ තියා ගන්න ඕනේ. ඊළඟට මැග්නීසියම්. මැග්නීසියම් කියන කෙනා සිසිල් ජලය එක්ක නැත. උණු ජලය එක්ක තියෙනවා, හිමාලය එක්ක තියෙනවා. හරි. උණු ජලය එක්ක තියෙනවා, හිමාලය එක්ක තියෙනවා. බෙරිලියම් හිමාලය එක්ක විතරයි. හිමාලය ඔන්ලි. හරි. හිමාලය එක විතරයි. මොකද කියන්නේ ලේසියේ. ඉස්සල්ලාම පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ ලෝහනේ මේගොල්ලෝ බෙරිලියම්යි මැග්නීසියම් කියන දෙන්නා අතෑරලා. අනිත් ඔක්කොම අල්ලලා උණු ජලය, සිසිල් ජලය, හිමාලය ඕන එකක් එක්ක වැඩ කරනවා. හැබැයි බෙරිලියම්යි මැග්නීසියම්යි කියන දෙන්නගෙන් මැග්නීසියම් උණු ජලය හිමාලය එක විතරයි. බෙරිලියම් හිමාලය එක විතරයි. දැන් ඕක දැනගෙන හිටියා නම් 24ට උත්තරේ නිකම්ම ගත්ත හැකි මැග්නීසියම් කියලා. 24ට නිකම්ම උත්තරේ ගත්ත හැකි මැග්නීසියම් කියලා. සිසිල් ජලය, උණු ජලය, හිමාලය.
හරි. ඊළඟ 25. සරලයි COVID-19 වෛරසය පිළිබඳ නිවැරදි ප්‍රකාශ. COVID-19 වෛරසයක් නම් ජීවී ලක්ෂණ මෙන්ම අජීවී ලක්ෂණද පෙන්වනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ ඉච්චරයි. ඒතර වෛරස් කියන්නේ ජීවියෙක්ද අජීවියෙක්ද එහෙම කියන්න බෑ. දෙන්නගේම ලක්ෂණයක් දක්වනවා. එයා දක්වන ජීවී ලක්ෂණය නිකන් කියන්න ජීවී ලක්ෂණය තමයි ප්‍රජනනය. එයා දක්වන ජීවී ලක්ෂණය තමයි ප්‍රජනනය කියන එක. ඒ තමයි වර්ගය බෝපිරීම. අපි ගණන් ජීවියෙක් වෙන්න නම් තියෙන ලක්ෂණ වර්ධනය හා විකසනය ප්‍රජනනය වස්තාව කියනවා. අනු මේ උද්දීපකතාවය හා සමායෝජනය චලනය මුදීම. හරි. එතකොට 26 ලුණේවායකදී මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කරද්දී NaCl සමග අවක්ෂේපන සංයෝගය මොකක්ද කියලා අහනවා. අවක්ෂේපන සංයෝගය. අපි දන්නවා පළවෙනි තටාකය. පළවෙනි ඒක මතක් කරගමු. පළවෙනි තටාකයේ මොකද වෙන්නේ? දානවා මුහුදු ජලය ටික. දාලා වාෂ්ප වෙලා යද්දී සාන්ද්‍රණය දෙගුණයක් වුණාම කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා. නේ? පළවෙනිය කියන්නේ නොගැඹුරු විශාල තටාකෙනේ. දැන් මතක තියෙන්න ඕනේ දැන් මටත් හොඳයි. නොගැඹුරු විශාල තටාක. නොගැඹුරු විශාල තටාක මේවැ සාන්ද්‍රණය දෙගුණයක් වෙද්දී කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා. දැන් අර විද්‍යා පොතේ තියෙන අර හයලි ඡේද ටික නිකන් ඒවා උඩට ගන්න දෙපා. මේ පොඩි පොයින්ට් එක සාන්ද්‍රණය දෙගුණයක් වුණාම කැල්සියම් කාබනේට් අවක්ෂේප වෙනවා නොගැඹුරු විශාල තටාක. ඊට පස්සේ මේක ඉතුරු වතුර ටික ගන්න දෙවෙනි තටාක. ඒකෙදි දාන වතුර ටික වගේ සාන්ද්‍රණය 4 ගුණයක් වුණාම කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. හරි මේක මධ්‍යස්ථ ප්‍රමාණයේ තටාකයක්. මධ්‍යස්ථ ප්‍රමාණයේ තටාකයක්. කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා. ඊට පස්සේ ඒ වතුර ටික යවනවා තුන්වෙනි තටාකයට. මේකේ සාන්ද්‍රණය 10 ගුණයක් වුණාම සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. මේවා කුඩා තටාක. කුඩා තටාක. ඔන්න පොයින්ට් එකට තමයි ඡේද දෙක දීලා තියෙන්නේ. කුඩා තටාක. ඊට පස්සේ අපි දැනගන්න ඕන ලුණු නිෂ්පාදනයේදී මෙහෙම සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙලා ඉවර වෙන්න කලින් මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් අවක්ෂේප වෙන්න ගන්නවලු. මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්කම අවක්ෂේප වෙනවා. හරි සෝඩියම් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙලා ඉවර වෙන්න කලින් මේ දෙන්න අවක්ෂේප වෙනවා. එතකොට මේක තියෙන්නේ කොහොමද? මෙන්න මේ අර පොඩි කන්දක් වගේ එකක තමයි ඒක ගහලා තියෙන්නේ. කඳු. මේකේ තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට් සහ NaCl කියලා තුනම තියෙනවා. හරි. මේ කන්දක තියෙන්නේ. ඕක ගොඩ ගහලා තියෙනවලු මාස ගණන් හරියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් වලයි මැග්නීසියම් සල්ෆේට් වලයි කියනවා අවද්‍රාවක ගුණ කියලා එකක්. අවද්‍රාවක ගුණ. හරි අවද්‍රාවක ගුණ කියලා එකක් තියෙනවා. ඒක අවද්‍රාවක කියන්නේ මෙයා මේ ජලයට හෙන කැමති. මෙයාව නිකන් වායුගෝලයේ තියලා තිබ්බොත් වටේ යන ජල වාෂ්පණු තියෙනවනේ. ඒක නම් ඇදලා රන් දිය. ඇදලා වරෙන් කියලා දිය. ඉතින් සාමාන්‍ය මොකද සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු රත් කරන්න මොකද කරන්නේ? රත් කරනවනේ. මොකක් හරි එකක් රත් කරනවනේ වාෂ්පයෙන්. එක්ක දිය කරන්න ඕනේ. ඒක දිය වෙන්නේ නැහැ නේද? නැති කරගන්න ඕනේ. මුන් එහෙම නැහැ. නිකන් එළිය තිබ්බත් එකපාරට වටේ දින වතුර වලගෙන දිය වෙලා යනවා. අන්නේ ගුණේ ප්‍රයෝජන කරන් තමයි මෙහෙම ගොඩ ගහලා තියන්නේ. අවද්‍රාවක ගුණේ ප්‍රයෝජන කරා. ඒතර මේක මෙහෙම ගොඩ ගහලා තියෙද්දි වටේ තියෙන ජල වාෂ්පරන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් දී වෙලා යනවා. ගිහිල්ලා අන්තිමේදී සෝඩියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා. හරි. ඔන්න ඔතන ලුණු නිෂ්පාදනය කරගන්න. අන්තිමේදී NaCl ඉතුරු වෙනවා. ඔය තමයි ලුණු නිෂ්පාදනයේ සරල කතාව. එතකොට අහන්නේ මොකද්ද? NaCl සමගම අවක්ෂේපන සංයෝගය මොකද්ද? මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් මේ දෙන්නේ. ඒක මැග්නීසියම් ක්ලෝරයිඩ් වල තියෙන උත්තරේ දෙක. උත්තරේ දෙක. ඊළඟට ජලය මගින් එක්තරා වස්තුවක් මත යදන උපරිම උඩුකුරු තෙරපුම වස්තුවේ බරට වඩා අඩු වෙනා ගිහින් ගිලෙනවා. පැහැදිලි කරන්න දෙයක් නැහැ. මෙහෙම වස්තුවක් ජලයේ පාවෙනවා නම් මොකක් හරි ද්‍රාවණයක් තුළ පාවෙනවා නම් අනිවාර්යෙන් වස්තුවේ බරට වඩා උඩුකුරු තෙරපුම එක්ක විශාල වෙන්න ඕනේ නැත්නම් සමාන වෙන්න ඕනේ. වස්තුවක් පාවීමට නම් හරිද? පාවීමට නම් එක්කෝ බර සමානයි
උඩුකුරු තෙරපම එන්න ඕනේ. හරිද? නැත්තම් බරට වඩා විශාලයි උඩුකුරු තෙරපම වෙන්න ඕනේ. බරට වඩා විශාලයි උඩුකුරු තෙරපම වෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් අනිවාර්යෙන් වෙන්න ඕනේ. නැත්තම් පාවෙන්නේ නැහැ. හ්ම්. දෙතන කාසියක් වතුරට දැම්මම ගිලෙන්නේ ඇයි? කාසියේ බර වැඩි. උඩුකුරු තෙරපමට වඩා. මම ඒක සරලයි. දැන් ඒතර 24 උත්තරේ 4. 24ට 4. ඊළඟට 28. ඒවත් ඉතින් අනේ මම රූපයක් මේ වරද්දනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මානව ආහාර දීන පද්ධතියේ සුසන මාර්ගයේ පොදු මොකක්ද කියලා අහම මුඛය කියලා අහනවා නෑනේ. මොකේ හුස්ම ගන්න නැහැ. ග්‍රසනිකාව තමයි. ග්‍රසනිකාව කියන එක ආහාර මාර්ගයට සුසන මාර්ගයට දෙකටම පොදු. දෙකටම පොදු එක තමයි. එතකොට ඊළඟට අපිට තියෙන්නේ 29. 29. 29 දෙනවා බල යුග්මයක පූර්ණය. බල යුග්මයක බල යුග්මයක පූර්ණය කියන්නේ මෙහෙමයි. බල යුග්මයක පූර්ණය. බල යුග්මයක පූර්ණය. මෙහෙම කියන්නේ දන්නවද? මෙන්න මෙහෙම තමයි බල යුග්මයක් කරන්නේ. මෙතනින් අක්ෂයකට සෙට් කරලා දෙනවා නම් මේ දෙපැත්තෙන් කොහොම බල දෙකක් දෙනවා නම් මේක F නම් මේක F නම් අපිට බල යුග්මය ලියන්න පුළුවන් F වැඩි කිරීම L කිරීම. ඒ කියන්නේ මේ දෙක අතර දුර වැඩි කිරීම F ඈ මේ දෙක අතර දුර වැඩි කිරීම F. බල යුග්මයක් පූර්ණ. එහෙම ගත්තොත් දැන් ඔතන අහලා තියෙන කෙලින්ම සමීකරණය දන්නවද කියන එක බලලා තියෙනවා. බලන්න මොකක්ද දෙන්නේ කිව්වොත් F කියන අපිට දෙනවා 5යි කියලා. L කියන්නේ 0.4 දෙකක් නේ කියන 8යි. ඒව දෙක. ඒතර මේක තමයි උත්තරය. ඒ උත්තරේ දෙක. 29ට 2. 29ට 2. හරි. කම්මැලි වෙන්න එපා. කම්මැලි වෙන්න එපා. සයන්ස් වලට එකක් ගන්න ඕන නම් ඉතින් කරන්න. සයන්ස් වලට එකක් ගන්න ඕන නම් නිදිමතට පොඩ්ඩක් යන්න කියන්න වෙනවා. නිදිමතට යන්න කියන්න වෙනවා. මේ කෝල් යන්න කියන්න වෙනවා. හරි. ටික. ඊයේ කියනවා ඔක්සිජන් ග්‍රෑම් 96ක් හා නයිට්‍රජන් 56ක් අඩංගු මිශ්‍රණයේ O2 වල මෝල් බව. මේවා පුළුවන් තරම් ඔළුවට දාගන්න පොයින්ට් එකෙන් පොයින්ට් එක හරි. මවුල භාගය කොහොමද වෙන්නේ? අපි හිතමු මෙහෙම පද්ධතියක් තියෙනවා. NA, NB, NC කියලා සංඝටක තුනක් තියෙනවා. එතකොට අපි මේ පද්ධතියේ මවුල භාගය A වල මවුල භාගය කියන්නේ A වල මවුල භාගය. කියන්නේ NA ධන, NB ධන, NC උඩට NA දානවා. ඔන්න තමයි A වල මවුල භාගය වෙන්නේ. හරි සරලයි. A වල මවුල භාගය උඩට දානවා. අනිත් මවුල ගණන් වල එකතුව පහළට දානවා. B වල මවුල භාගය B වල මවුල ගණන් උඩ දානවා. අනිත් මවුල ගණන් ටික පහළට දානවා. C වල මවුල ගණන් නෙවෙයි C මවුල වලට අනිත් ටිකට. එතකොට මේ කියන විදිහට අපි දැන් හොයා ගන්න ඕනේ O2 වල මවුල ගණන් හොයා ගන්න ඕනේ N2 වල මවුල ගණන් හොයා ගන්න ඕනේ. අපි දන්නවා ඔක්සිජන් වල මවුල් එක ස්කන්ධය කීයද? 32යි. ඒ 16 දෙකක් නේ. එහෙනම් අපිට පුළුවන් හොයන්න ඔක්සිජන් මවුල කීයක් තියෙනවද කියලා. 96 බෙදීම 32යි කියන්නේ මවුල 3යි. මවුල 3යි. ඊටසේ බලමු නයිට්‍රජන්. නයිට්‍රජන්. නයිට්‍රජන් බලවහම නයිට්‍රජන් වල මවුලික ස්කන්ධය අපි දන්නවා කියන්නේ 28යි. ඒ 14 දෙකක් 28යි GMOL විනේ. මේකෙන් සමාන සිම්පල් එකකින් අපි වලින් දැම්මා. M කියන්නේ අපිට ඉඳලා තියෙනවා 56යි. 56 කියන්නේ ඉඳලා එකයි මවුල. එකයි මවුල. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? A වල මවුල බලන්න. ඔක්සිජන් වල මවුල බලන්න. ඔක්සිජන් වල මවුල භාගය. එහෙනම් කරන්න මොකද්ද? ඔක්සිජන් වල මවුල ගන්න උඩ පහළට දානවා ඔක්සිජන් වල නයිට්‍රජන් වල මෝල් ගන්න එකතු. ඔක්සිජන් වල මෝල් ගන්න 3යි. 3 දාන 2. කියන්නේ 3 බෙදීම 5යි. හරි 9යි. 3 බෙදීම 5යි. ඔකට උත්තරේ 3 බෙදීම 5යි. මේවා මතක තියාගන්න ඕනේ.
හරි. ලියා ගන්න. අලාගෙන ඉවර කවන්නේ මතක තියාගන්න. මවුල භාගය. මවුල භාගය කියන්නේ මොකද්ද? යටට මුළු මූල ගණන් වල එකතුව දැම්මා උඩට අදාළ අපි හොයන්න හදන ඉක්මන මූල ගණන් දැම්මා. දැන් මවුල භාගය ගත්තා. නිකම්ම ඉදිරිපත් කිරීමක් විතරයි. නිකම්ම ඉදිරිපත් කිරීමක් විතරයි. හරි. ඊළඟ එක. ඊළඟ එක. එතකොට 30ට උත්තරේ 3. 30ට උත්තරේ 3. ඊට පස්සේ 31. කාමර උෂ්ණත්වයේදී සිංක් ලෝහය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරන ආකාර 4ක් පහත් විදිහට තියෙනවා. වැඩිම ශීඝ්‍රතාවයකින් වෙන්නේ මොකද කියලා එනවා. දැන් මෙහෙම. ඕකෙදි බලන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට කොහොමද පෘෂ්ඨ වර්ගඵලය බලපාන්නේ කොහොමද? හරිද? දැන් ප්‍රතික්‍රියාවක් වෙනවා කියන්නේ මොකද්ද? අණු එකට ගැටෙන්න ඕනේ. නේ? දැන් AB ප්‍රතික්‍රියා කරනවා කියන්නේ AB අණු දෙක එකට ගැටෙන්න ඕනේ. හරිද? AB අණු දෙක එකට ගැටෙන්න ඕනේ. එතකොට ගැටෙන්න තියෙන වර්ගඵලය වැඩි නම් يعني ගැටෙන්න පුළුවන් අවස්ථා වැඩි නේ. දැන් සිංක් කැබල්ලක වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ සිංක් කැබල්ලේ HCl අණු ගැටෙන්න තියෙන වර්ගඵලය වැඩි නේ. ඒකට වේගය වැඩි වෙනවා. ඒක එකක්. ඒ කියන්නේ දැන් සිංක් කැබලි වලට වඩා දැන් සිංක් ලෝ කුට්ටියක් දානවා කියලා හිතන්නකො. කුට්ටියක් දැම්මම සිංක් HCl එක ගැටෙන ප්‍රමාණයයි පොඩි පොඩි කැලරි ටිකක් දැම්මම සිංක් HCl එක ගැටෙන ප්‍රමාණය දෙකක්. ඊටත් වඩා හොඳට ගැටෙනවා සිංක් කුඩු දැම්මම. සිංක් කුඩු පෘෂ්ඨ වර්ගවල ගොඩක් වැඩි. ඒතර සිංක් කුඩු දැම්ම නම් ලොකු උරක් තමයි මේගොල්ලෝ උත්තර වල දෙන්නේ. සිංක් කැබලි සිංක් කුඩු තමයි තියෙන්නේ. එහෙනම් සිංක් කැබලි ටික නම් කළප සිංක් කුඩු තියෙන උත්තර දෙක ඉතුරු කරගන්නවා. එතන 3යි 4යි. 3 හරි 4 හරි තමයි දැන් උත්තර දෙකට එන්න ඕනේ. දැන් ඊළඟට දෙනවා සාන්ද්‍රය තනුපත. සාන්ද්‍රය තනුපත. මේක මෙහෙම හිතන්න ඕනේ. දැන් හිතන්නකෝ සාන්ද්‍රය කියන්නේ මොකද්ද? සාන්ද්‍රය කියන්නේ HCl තියෙන්න පුළුවන් උපරිම දිනන සාන්ද්‍රය. උතර දිනන HCl අණු. දැන් HCl තමයි කවුද ප්‍රතික්‍රියා කරන්න කියන්නේ? සිංකුයි HCl. ප්‍රතික්‍රියා කරන්නේ සිංකුයි HCl තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට සිංක් යම්කිසි ප්‍රමාණයක් දානවා. ඔය සිංක් ප්‍රමාණයත් එක්ක ගැටෙන්න පුළුවන් HCl අණු ගාන වැඩි නම් මේ ප්‍රතික්‍රියාව හොඳට වෙනව නේද? දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් අඩි 4 කාමරයක් තියෙනවා. අඩි 4 කාමරයක් තියෙනවා. ඔකට සිංක් කියලා දානවා පිරිමි ළමයි 5ක් දානවා. එකපාරට ටී-ෂර්ට් අඳලා සුදු පාට ටී-ෂර්ට් අඳලා 5ක් දානවා පිරිමි ළමයි. ඊට පස්සේ රතු පාට ටී-ෂර්ට් අඳලා තව කොල්ලෝ දානවා 10ක්. හරි? සුදු පාට ටී-ෂර්ට් අඳලා 5ක් දානවා. රතු පාට ටී-ෂර්ට් අඳලා 10ක් දානවා. දැන් මුන්ට කියලා ගන්න කියලා. දැන් එහෙට මෙහෙට යන්න කියලා කියනවා. දැන් මුන් ඇඟේ හැප්පෙන ප්‍රමාණය බැලුවොත් 5යි 10යි අතර සුදු ඉලක්කෙ හොඳට පේනවනේ. හැප්පෙන ප්‍රමාණය බැලුවොත් කොහොමද? යම් කිසි ප්‍රමාණයකට හැප්පෙනවනේ. දැන් මම මෙහෙම කරනවා. සුදු පාට පහම තියලා මම කියන්නේ මේ රතු සුදු දෙකම එකට වදින්න මේ කියන්නේ. රතු දෙන්නේ කොහොමද? අතට අවුලක් නැහැ. රතු පාට ගන්න වැඩි කරනවා. 20ක් විතර දාන රතු පාට. 4 කාමරේමයි. එතකොට මේ අවස්ථාවට නම් මේ අවස්ථාවේ වදින ප්‍රමාණය වැඩි නේද? අන්න ඒක තමයි HCl සාන්ද්‍රය කියන්නේ. HCl සාන්ද්‍ර වුණාම වදින ප්‍රමාණය වැඩි. එතකොට සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් තමයි උකට ගන්න ඕනේ. එතකොට සිංක් කුඩුයි සාන්ද්‍ර HCl තමයි ඔය උත්තරේ වෙන්නේ. තේරුණාද? එතකොට 31ට 4. 31ට 4. ඊළඟ 32. 32 එහෙමයි. ඒක ලියා ගන්න 31 විවරණේ ලියා ගන්න හොඳයි. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙන විට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. 31 විවරණයේ පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සංඝ අවස්ථාවට වඩා සාන්ද්‍ර අවස්ථාවේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සහ සංඝ අවස්ථාවට වඩා සාන්ද්‍ර අවස්ථාවේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ. අගලියන්ද මේ තනුක අවස්ථාවට වඩා සාන්ද්‍ර අවස්ථාවේදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි. තව එකක් ලියන්න උෂ්ණත්වයේ වැඩි වෙන විටද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන්නේ.
උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතික්‍රියා ශීලතාව වැඩි වෙනවා. හරි. ඊළඟට ඉවරයි 32. 32 මෙහෙමයි. අම්ල බස්ව ප්‍රතික්‍රියාවකට අපි වෙන මුකුත් නම් කියන්නේ නැහැ. හරි. සංයෝජන, වියෝජන එහෙම මුකුත් නම් නැහැ. අම්ල බස්ව නම් උදාසීනීකරණ ප්‍රතික්‍රියාව. අම්ල බස්ව ප්‍රතික්‍රියාව කරන උදාසීනීකරණ ප්‍රතික්‍රියාව සහ ඒක තාපදායකයි. ඒක එළින් මතක තියාගන්න ඕනේ. තාපදායක උදාසීනීකරණ ප්‍රතික්‍රියාව තමයි අම්ල බස්ව ප්‍රතික්‍රියාව කියන්නේ. ඒකට උත්තරේ 1. උත්තරේ 1. ඒකේ මුකුත් විවරණ දෙන්නේ නැහැ. ඊළඟට 33. 33 තියෙනවා බහරූපයේ ආකාරයට I විද්‍යුත් ධාරාවක් රැගෙන යන සංනායකයක් චුම්බක ක්ෂේත්‍රයේ ලම්බකව තබා ඇත. තිරස් රේඛාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දක්වනවලු බලය කීයද කියලා අහනවා ක්‍රියාත්මක වෙන්න. හරි. මෙහෙමයි. මොකද අඳින්නේ? මෙන්න චුම්බක බල රේඛ. චුම්බක බල රේඛ. චුම්බක බල රේඛ. ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට. ධාරාව ගමන් කරන්නේ මේ පැත්තට. දැන් අපි දන්නවා වමත් නියමයේ හැම වෙලේම ගන්නෙ. වමත් නියමයේ හැම වෙලේම ගන්න චුම්බක බලයකට. හරි චුම්බක බලයට තමයි වමත් නියමයේ ගන්න. චුම්බක බලයකට. චුම්බක ප්‍රේරණයට තමයි දකුණත් නියමයේ ගන්න. සුරත් නියමයේ කියන්නේ. දැන් අපි ගන්න චුම්බක බලයක්නේ. එහෙනම් වමත් තමයි ගන්නෙ. මතක තියාගන්න ඒක. ඒතකොට චුම්බක බලය සඳහා මේ ෆ්ලෙමින්ගේ වමත් නියමයේ දාද්දී මේ ඇඟිල්ල මොකද්ද කියලා මම කලින් දවසක් කිව්වනේ. මේකට කියන්නේ චුම්බක බලය මේක. බලය. දණ්ඩමත ක්‍රියාත්මක කරන බලය. මෙතනින් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරි? පුළුවන් නම් ඇඟිල්ල අදින්න. ඉතින් අමාරු. චුම්බක බලය. මේකෙන් චුම්බක බලය. හරි? මේකෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේකෙන් කියන්නේ ධාරාව. වම් අත. වම වම් ගන්න ප්‍රේරණය. චුම්බක වම් අත ගන්න චුම්බක බලය. වම් අත චුම්බක බලයට. දකුණු අත තමයි චුම්බක ප්‍රේරණයට ගන්න. හරි? චුම්බක ප්‍රේරණයට. එතකොට අය කියන්නම් දැන් වම් අතේ ෆ්ලෙමින්ගේ වමත් නියම කියන්නේ. එතකොට මේ ඇඟිල්ලේ චුම්බක බලය. චුම්බක නිසා දන්වන බලය. මේකේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේකේ ධාරාව ගමන් කරන දිශාව. ඒතර මේකට දාන්න. මේ තියෙන්නේ අපි කියවනේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියනවා. මේ කියන්නේ ධාරාව කියනවා. ඒතර මේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දැම්ම මේ. ධාරාව යන්නේ මෙහෙට. හරිද? මෙහෙට මෙහෙට. එහෙම අරගොන්න වෙන්නේ නෝ ලේසි මෙහෙම. චුම්බක ක්ෂේත්‍රය මෙහෙට. ඒතර ධාරාව උඩට. ධාරාව උඩට. බලය තලය තුලට. මම දක්ව කරන්නේ තලය තුලට. තලය තුලට. අපි දැන් මේක තමයි තලය කියලා හිතලා තියෙන්නේ. ඒතර මේක මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය. මේක ධාරාව බලය ඇතුළට. ඒතර උත්තරේ කියනවා මේකේ කඩදාසියෙන් තලයට ලම්බකව තලය තුලට. ඒතර උත්තරේ 3. 33ට 3. 33ට 3. ඔය රූපය අරගෙන මතක තියාගන්න. ඉතින් අපේ අත hand signal වලදී හොඳයි. හරි. 34. 34. 34 කියනවා සාමාන්‍ය වායුගෝලීය පීඩනයේදී උෂ්ණත්වය සෙල්ලක ඍණ 10 හි පවතින සංසුද්ධ අයිස් කුට්ටියක් ද්‍රවජලයට පත් වෙනතුරුත් එහෙම ගියාලු කාලය. දැන් ඕකෙදී මෙහෙමයි. රස්තාරේ මෙහෙමයි එන්නේ. බිඳුව. එතකොට මේ තියෙන්නේ අයිස් කැටේ උෂ්ණ ටෙම්පරේචර්. මේ තියෙන්නේ කාලය. දැන් අපි උෂ්ණත්වය වැඩි කරන් යද්දී මෙතන ඍණ 10 අයිස් කැටේ තියෙන්නේ බලන්න. ඍණ 10 ඉඳන් එන්න අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. වැඩි වෙනවා ඒකද තියෙන්නේ. ඊට පස්සේ යම් කිසි වෙලාවක් මුකුත් වෙනවලු තියෙනවා. නිරීක්ෂණ. හරි තාපය දෙනවා. කාලය ගත වෙනවා විතරයි. අයිස් කැටේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හරි මතක තියාගන්න ඕනේ මේක.
එන්න අයිස් කැටේ අයිස් වල උෂ්ණත්වය අඩු වෙනවා. බිඳුවට ආවට පස්සේ ටික වෙලාවක් තියෙනවා. මුකුත් වෙන්නේ නැහැ. මේ දිය වෙනවා පේනවා. හැබැයි උෂ්ණත්වයේ වැඩි වීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ආපහු යම් කිසි වෙලාවකට පස්සේ වැඩි වෙන්න පටන් ගන්නවා. වැඩිලා ආයෙ නවතිනවා. ආයෙ නවතිනවා. මේ නවතින්නේ සෙල්ස් වල 100. සෙල්ස් වල 100. හරිද? එහෙම රත් වෙලා ඊට පස්සේ ටිකක් වෙලාවකින් මේක වාෂ්ප වෙන්න පටන් ගන්නවා. වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඊට 100 කියන නේද උෂ්ණත්වය. එතකොට ඇයි මේ තැන් වල මොකද වෙලා තියෙන්නේ? මේ තැන් වල මේ දිය වෙලා. ඒ කියන්නේ මේකට අපි වෙනම නමක් කියනවා. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. විලයනයේ විශිෂ්ට ගුප්තතාවය. මෙතෙන් තරක් කියනවා. වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය කියලා කියනවා. මේක විලයනයේ විශිෂ්ට ගුප්තතාවය මේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්තතාවය. ඔන්න ටිකම දැනගන්න තියෙන්නේ ඕකේ. ඒතර සරලම උත්තරේ පේනවා උත්තරේ 2 කියලා. හරි උත්තරේ 2. උත්තරේ 2. හරි කොහොමද ධ්‍යාන ප්‍රස්තාර හැඩයේ මේකට මේ වක්‍ර වීම මේ පරතරය හැමේ පොඩි වෙනස්කම් තියෙනවා. එච්චර ඕනේ නැහැ ඔයගොල්ලෝ. ඊළඟ 35. ස්වභාවික රබර් පිළිබඳව හරියටම කියනවා. ස්වභාවික රබර්. දැන් ස්වභාවික රබර් කියුවම පොතේ රබර් කියලා පාඩම් කරනවා නිසා ස්වභාවික රබර් වල්කනයිස් කරනවද කෘත්‍රිම රබර් එහෙම බලන්නේ නැහැ. ඒකම තනින් අල්ලලා තියෙනවා. ආයෙ යන්න පුළුවන්. වල්කනයිස් කරපු රබර් වල තමයි ඔය සල්ෆර් බැඳිලා මේ අරස් දාමියෝ තියෙන්නේ. වල්කනයිස් කරපු රබර් වල ප්‍රශ්නේ බලාගන්න. වල්කනයිස් කරපු රබර් වල තමයි දාම අතර හරස් බන්ධන තියෙන්නේ. දාම අතර හරස් බන්ධන තියෙන්නේ වල්කනයිස් කරපු රබර් වල. කොහොමම හරස් දාම තියෙන්නේ. මේ වල්කනයිස් කරපු එක. වල්කනයිස් කරපු. මෙතරන්නේ ස්වභාවික රබර්නේ. ඒතර ස්වභාවික රබර් කියන්නේ රේඛීය බහුවේගයක්. ස්වභාවික රබර් කියන්නේ රේඛීය බහුවේගයක්. ඒ වගේම ඒකවයවකේ අයිසෝප්‍රීන්. ඒකවයවකේ අයිසෝප්‍රීන්. ඒවා අපි පාඩම් කරන්න ඕනේ. ඒකවයවකේ අයිසෝප්‍රීන්. එතකොට ඒකට උත්තරේ ගන්නවනේ 2. මේකට උත්තරේ ගන්නවනේ 2. හරි? 35ට 2. ඊළඟට 36. ඔන්න 36 හොඳ කොටස. 36 යකඩ මල බැඳෙන හැටි. යකඩ මල බැඳෙන හැටි. හරි? යකඩ මල බැඳෙන හැටි. යකඩ මල බැඳෙන්නේ මෙහෙමයි. යකඩ ලෝහය ඔක්සිකරණය වෙන්න පුළුවන් එක්කෙනෙක්. කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන් එක්කෙනෙක්. හරි? ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන් එක්කෙනෙක් යකඩ ලෝහය කියන්නේ. එතකොට හැබැයි එයා ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ හැම වෙලේම ඉලෙක්ට්‍රෝන ගන්න එක්කෙනෙක් කෙලියොත් තමයි. තේරෙනවද? නිකන් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ නැහැ. ගන්න එක්කෙනෙක් ඉන්නද? එතකොට ජලය මේ වායුගෝලයේ තියෙන ජලයට පුළුවන් මේ යකඩ පිට කරන ඉලෙක්ට්‍රෝන ගන්න. ඒකනේ යකඩ වතුරේ තෙතේ තියන්න එපා මලකට කරනවා කියන්නේ. යකඩ වලින් දෙන ඉලෙක්ට්‍රෝන ගන්න පුළුවන් එක්කෙනෙක් තමයි ජලය කියලා කියන්නේ. ඒතර මේ ජලය මොකද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයා ඔක්සිකරණය වෙනවා. ඒතකොට දැන් යකඩට දෙන්න එක්කෙනෙක් සෙට් කරනවානේ. ඉලෙක්ට්‍රෝන දෙන්න එක්කෙනෙක් සෙට් කරනවා යකඩ වලට. එයා මොකද කරන්නේ? සටසට ගාලා ඔක්සිකරණය වෙන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මේ යකඩ ලෝහය කියන එක මේ දිය වෙලා මේ මලකඩ ගන්න පටන් ගන්නවා. ඒකයි වෙන්නේ. මේ හොඳට දෙවිච්ච යකඩක මලකඩ ගන්න පටන් ගන්නවා ඉලෙක්ට්‍රෝන ගන්න ඉන්නවා කියලා දැක්ක ගමන්. ඉලෙක්ට්‍රෝන ගන්න එක්කෙනෙක් ඉන්නවා දැක්ක ගමන්. මේක තමයි මේ මලකඩ ගන්න ප්‍රතික්‍රියාව කියන්නේ. එතකොට මලකඩ ගන්න ප්‍රතික්‍රියාව. එතකොට මෙහෙමයි. ඕක නවත්ත ගන්න විවිධ ක්‍රම තියෙනවා. තීන්ත ගන්න පුළුවන් එහෙම වැඩ තියෙනවා. තව එක විදිහක් තමයි මේ යකඩ වලටම අපි ස්පර්ශ කරලා තියෙනවා තව මොකක් හරි ඊට වඩා සක්‍රීයතාවයෙන් වැඩි එක්කෙනෙක්. දැන් අපි සක්‍රීයතාව ශ්‍රේණිය පාඩම් කරලා තියෙන්නේ. සක්‍රීයතාව ශ්‍රේණිය කියනවනේ සක්‍රීයතාවයේ වැඩි කට්ටිය තමයි ඉස්සෙල්ලා වෙන්නේ කියලා. එහෙනම් පෙරගස්සලා තියෙන්නේ ඒකනේ. මේ වගේ තැනකදී යකඩ වලට වඩා සක්‍රීය එක්කෙනෙක් කියලියු යකඩ නිකන් ඉන්නවා ඊට වඩා සක්‍රීය එක්කෙනා තමයි වැඩ කරන්නේ. එහෙමනේ මොනතරක දුර්වලයට වඩා උදල වැඩ කරන එකාටද තැනෙන්නේ. එමිරලා සක්‍රීය හිටපුවා ඌ තමයි වැඩ කරන්නේ ගන්නේ ඌ වැඩ කරන්නේ. ඒක මොකද කරන්නේ යකඩ වලටම මේ ඉඳලා තියෙනවා ආලේප කරලා හරි ඊට වඩා සක්‍රීය ලෝහයක් සෙට්. ඒතකොට මොකද වෙන්නේ?
මේ යකඩ නිකන් ඉන්නවා. මෙයා දිය වෙන්න පටන් ගන්නවා. මෙයා මල වෙනවා. කියන්නේ මෙයා ඔක්සිජනීය වෙනවා. මේ දන්නෝ x කියලා කියන තිබ්බා කියමු. x මොකද වෙන්නේ එහෙම වුණොත්? යකඩ තියෙනවා මෙතන. අපි x කියලා කියන එක ලං කරලා තියෙනවා. එන්න x ටක් ගාලා මේ ඉවර වෙන්න පටන් ගන්නවා. x ඉවර වෙනවා සතත ගාලා. හරි. මෙයා මුකුත් වෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන ගන්නවා ජල වාෂ්ප. වැඩේ හරියද එතකොට? මෙයා ආරක්ෂා වෙනවා x. ඒක ආරක්ෂා කරගන්න ක්‍රමයක්. දැන් මේකට ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? M නැමැති ද්විසංයෝජ ලෝහය. ද්විසංයෝජ ලෝහය නේ ඒකට තමයි. සමග යකඩ සම්බන්ධ කර දැමීමෙන් යකඩ විකාදනයෙන් පාලනය කරන්න පුළුවන්. දැන් අපිට ඕනේ M කියන එක්කෙනා සක්‍රියතාවය වැඩි එක්කෙනාද අඩු එක්කෙනාද කියලා අපිට දන්නේ නැහැ. මේගොල්ලෝ කියනවා M කියන එක්කෙනා මෙහෙම විකාදනය වළක්වන එක්කෙනෙක්. ඒ කියන්නේ මේ වගේ එක්කෙනෙක් තමයි. හරි? කියන්නේ M කියන්නේ මේ වගේ එක්කෙනෙක්. මම දැන් මේ කිව්වා වගේ කරනවා. හරි? M තේරෙනවනේ? M කියන්නේ මේ X වගේ එක්කෙනෙක්. මේගොල්ලෝ අහනවා M ලෝහයේ ලක්ෂණ අර්ධ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. කියන්නේ මේකම තමයි. M M2+ එකක් විතර දෙකක් කියලා කරනවා. ඔක තමයි M ලක්ෂණ අර්ධ ප්‍රතික්‍රියාව. හරි? මේ X වගේමයි. ඉච්චර. එතකොට 36ට උත්තරේ 1 කියලා තමයි ගන්නෙ. 36ට උත්තරේ 1. 36ට උත්තරේ 1. හරි? ලියා ගන්න. ඊළඟට 37. ඔන්න 37ත් හොඳයි. වස්තුවක් මත බල දෙකක් යොදලා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ කියන්න ඔය. මම කියන්න ඕනේ. මම පැහැදිලි කරනවා. වස්තුවක් මත 4 නිව්ටන් 4ක බලයක් හා නිව්ටන් 3ක බලයක් එකම අවස්ථාවේදී යොදනු ලැබේ. එහිදී ලබාගත් බලය එතකොට මෙහෙමයි. දැන් වස්තුවක් මත 4 නිව්ටන් එකයි 3 නිව්ටන්. අපි දැනගන්න ඕනේ මෙහෙම එකක්. අපිට යම්කිසි බල දෙකක් දුන්නාම ඒ බල දෙක ගන්න පුළුවන් උපරිම සම්ප්‍රයුක්ත බලයයි අවම සම්ප්‍රයුක්ත බලය කියලා දෙකක් තියෙනවා. උපරිම සම්ප්‍රයුක්ත බලයයි අවම සම්ප්‍රයුක්ත බලය කියලා දෙකක් තියෙනවා. උපරිම සම්ප්‍රයුක්ත බලය ගන්න මෙහෙම. මේ බල දෙක එකතු කරලා තමයි උපරිම සම්ප්‍රයුක්ත බලය ගන්න. ඒක ගන්න එක විදිහක්. අවම සම්ප්‍රයුක්ත බලය තමයි මේ දෙකේ වෙනස ගන්න. අවම සම්ප්‍රයුක්ත බලය තමයි මේ දෙකේ වෙනස ගන්න. 7යි උපරිම එකයි. එතකොට මේ බල උපරිම බලය ගන්න මෙහෙමයි. මේ පැත්තටයි මේ පැත්තටයි එකම දිශාවට දුන්නොත් උපරිම බලය ගන්න පුළුවන්. උපරිම. අපි මේ දෙක විරුද්ධ දිශාවලට දුන්නොත් අවම බලය ගන්න පුළුවන්. අනිත් ඕනම විදිහකට මේ බල දෙක කරකෝ විවිධ කෝණ වලින් දුන්නා අපිට මේ බලය එන්නේ 1යි 7යි අතරම තමයි. ඕන විදිහකට හදලා බලන්න 1යි 7යි අතරමයි එන්නේ. එතන බලන්න ඒ ප්‍රකාශය කියන්නේ මොකක්ද? ලබාගත එක සම්ප්‍රයුක්ත උපරිම විශාලත්වය 7යි හරි. අවම එක 1යි හරි. AB දෙකම හරි. C වල කියන්නේ 5යි. නේද බ්‍රෝ? එතන 37ට උත්තරේ 4. 37ට 4. 37ට 4. ඊළඟට කොහොමයි 38 38 38 රූපයේ දැක්වෙන පරිදි ප්‍රබල දණ්ඩ චුම්බකයක් විශාල වට සංඛ්‍යාවක් සහිත පරිවර්ණය කර කම්බි දඟරයක් තුළට සහ ඉන්නේ උදේට තරණය කරනු ලැබේ. චුම්බකයේ චලිත අවස්ථාව පිළිබඳ නිවැරදි නිරීක්ෂණයක මොකක්ද කියලා අහනවා. නිවැරදි මේවා. කම්බි දඟරයක් තුළට චුම්බකයක් තරණය කරවද්දී අපිට කලින් ප්‍රශ්න හම් වෙලා තියෙනවා මේ ධාරාවක් හට ගන්නවා. මේ චුම්බක ප්‍රේරණය කියලා කිව්වේ. චුම්බක ප්‍රේරණය කිව්වොත්. චුම්බක ප්‍රේරණය කිව්වොත්. දැන් අපි දන්නවා මේ තව එකක් අපි දන්නවා මෙන්න මෙහෙම එකක්. මේ ඩයෝඩ් කියලා જાතියක් දන්නවනේ ඩයෝඩ්. ওই ඩයෝඩ් කියන දේවල් පාවිච්චි වෙන්නේ ධාරාව එක දිශාවකට විතරක් ගමන් කරවන්න. දැන් මේ ඩයෝඩේ නම් ධාරාව වෙන්නේ මේ පැත්තට විතරමයි. හරි? මෙහෙන් ධාරාවක් ආවකලේ කරනවා. එතනින් හරිය යන්නේ. හරි? මේ පැත්තට යන්නේම නැහැ. මේ පැත්තේ මේ ඊතලයේ පැත්තටම යන්නේ. ඒතර මේ ඒ ඩයෝඩ් වලින්ම ගත්ත ආදර්ශයක් නෙමෙයි LED ආලෝක විමෝචක ඩයෝඩ් කියන්නේ. ඒතර ඒවත් එහෙම තමයි. මේකේ නම් ධාරාව යන්නේ මේ පැත්තට, මේකේ නම් ධාරාව යන්නේ මේ පැත්තට. දැන් අපි දන්නවා දණ්ඩ චුම්බකයක් ඉස්සරහටයි පස්සටයි කරද්දී ඉස්සරහට කරද්දී යම් දිශාවකට ධාරාව යනවා. හරිද?
පස්සර කරද්දී ඊට විරුද්ධ දිශාවට තමයි ධාරාව යන්නේ. එතකොට අපිට තේරෙනවා අපි හිතමු එක පැති දෙකකට චලනය වෙනවා කියලා තේරෙනවා. ඉස්සරහට පස්ස. ඒතර අපි හිතමු යම් කිසි එක පැත්තකට චලනය වෙද්දී ධාරාව එන්නේ මෙහෙම කියලා. මෙහෙම එනවා ධාරාව. මෙහෙම ධාරාව આવොත් මේ යන්න පුළුවන්. මෙයාට යන්නේ කියේ. ඒ කියන්නේ මේකෙත් යනවා. මේ කොහොමද කරන්නේ? නිකම් බල්බ් එක සූට් කියලා බලතොත් මෙන්න තමයි. හැබැයි දැන් මේ පැත්තට ගියාම මොකද වෙන්නේ? මේ පැත්තට යනවා. ආයන්න බෑ. මොකද මේ පැත්තට ධාරාව ගමන් කරවන්නේ නැහැ මේ ආලෝක මට්ටමට දායවන්නේ. නැත්නම් දෙන්නවා. ඒ කියන්නේ මේ බල්බ් එක දැල්ලෙන්නේ නැහැ මේක දැල්ලෙන්නේ. හරි. අපි මේ චලනය කරපු පැත්ත නෙමෙයි අනිත් පැත්තට චලනය. ඒක මොකද වෙන්නේ? දැන් මෙහෙන් එනවා ධාරාව. හරි. මෙහෙන් එනවා ධාරාව. ඇවිල්ලා අවුලක් නැහැ මේ පැත්තෙන් යනවා. ප්‍රශ්නයක් නැහැ. නිකම් බල්බ් එක මේ පැත්තෙන් ඉන්න බලන්න. යන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ මෙහෙන් යන්න පුළුවන්. ඒතර ඒ අවස්ථාවේදී එක බල්බයකුයි මේකයි දැල්ලුනේ. කලින් අවස්ථාවේදී මේකයි මේ බල්බය දැල්ලුනේ. ඒ කියන්නේ හැම වෙලේදීම බල්බ් එක නම් දැල්ලුණා. හැබැයි LED එකයි දැල්ලුනේ. එකයි දැල්ලුනේ. ඒක හොඳ ප්‍රශ්නයක්. හරි. එතකොට ඒකට උත්තරේ ගන්න වෙන්නේ උත්තරේ දෙක. උත්තරේ දෙක ගන්න වෙන්නේ ඒක තේරුම් ගන්න ඕනේ මේ ඩයෝඩ් එකක් ඇඳලා. ඩයෝඩ් එකක් ඇඳලා ධාරාව යන්නේ මේ පැත්තට විතර කියලා ලියා ගන්න. හරි. ධාරාව යන්නේ මේ පැත්තට කියලා ලියා ගන්න. අන්තිම ප්‍රශ්න දෙක. කොහොම හරි යන්නේ අන්තිම ප්‍රශ්න. 39. 39. ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස්වීම සිදු වේ. ඔව්. ආහාර දාමයක් ඔස්සේ ජෛව එක්රැස්වීම සිද්ධ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියනවා ඉන්න ජෛව එක්රැස්වීම කියන්නේ මොකද්ද? ජෛව එක්රැස්වීම කියන්නේ හිතන්නකෝ හාල්මැස්සෝ ඉන්නේ. හාල්මැස්සෝ. හරි. එක හාල්මැස්සෙක්ගේ මිලිග්‍රෑම් එකක් තියෙනවා. එච්චර නෑ. බින්දර එකක් කියමු. බින්දරම එකක් තියෙනවා. ග්‍රෑම් මොන හරි ඔය අංශු මාත්‍ර ද්‍රව්‍ය. හරි ජෛව එක්රැස්වීම සිද්ධ වෙන ජරාව ද්‍රව්‍ය. කාබනියම මුද්‍රාව නෙමෙයි. මේ වෙන්නේ නැති. ඉරාපත් වෙන්නේ නැති. ඊට පස්සේ මේ වගේ මාළු 10ක්. මේ වගේ මාළු 10ක් කනවා ලොකු මොකෙක් හරි. පිලාපී එක මොකක් හරි කියන්නේ. මොකයි ලොකු මාළුවෙක් නේ. ඒක ලොකු මාළුවෙක් කනවා මේ වගේ මාළු 10ක්. ඒතර මොකද වෙන්නේ? උගයන්ගේ 10ක් තියෙනවා නේ. ඒ කියන්නේ ග්‍රෑම් එකක් උගයන්ගේ ඉතුරු වෙනවා. උගයන්ගේ තිබිච්ච ඒවාට උගයන්ගේ. ඊට පස්සේ මොකෙක් හරි තල්මහෙක් මොකද කරන්නේ? ලොකු තල්මහෙක්. තල්මහෙක්. තල්මහෙක් මොකද කරන්නේ? මේ එක ලොකු මාළුවෙක් ඈ. ලොකු මාළුවෙක් මේ වගේ මාළු 10ක්. මාළු 10ක්. ඒතර මොකද උගයන්ගේ ග්‍රෑම් දැන් තේරුණා? ජෛව එක්රැස්වීම කියන්නේ එක්කෙනාට හොහම යනවා. එතකොට B ප්‍රකාශය කියලා තියෙනවා විෂ රසායනික දූෂක වැඩි වශයෙන් සාන්ද්‍රගත වන්නේ ආහාර දාමේ ඉහළ පෝෂී මට්ටම් වලයි. ඔව්. මේකට තමයි පහළ පෝෂී මට්ටම්. පහළ පෝෂී මට්ටම්. මේකට තමයි ඉහළ පෝෂී මට්ටම්. හරි? ඉහළ පෝෂී මට්ටම්. ඉහළ පෝෂී මට්ටම්. එතකොට ඉහළ පෝෂී මට්ටම් වලට යද්දී අධිසාන්ද්‍ර වශයෙන් ද්‍රව එක්රැස් වෙනවා. පහළ පෝෂී මට්ටම් වලට යද්දී අංශු මාත්‍ර වශයෙන් තමයි එක්රැස් වෙන්නේ. ඒතර 39 උත්තරේ දෙකම හරි. 39 උත්තරේ 1. හරි? 39 උත්තරේ 1. अंतिम प्रश्न सार्थक අවසාන ප්‍රශ්න. දෙවක්කසල පූර්වෝප ප්‍රදර්ශනයකට තිබූ වැකියක් රූපය දැක්වේ. එහි සඳහන් විපර්යාසයට වැඩියෙන්ම දායක වෙච්ච එම ආශ්‍රය සිදු කර කුමන මිනිස් කියලා. ප්‍රශ්නේ කියවන්න. ඒතකොට ඒකේ තියෙනවා මෙම වැවේ ජලය කොළ පාට කලේ ඔබයි. මෙම වැවේ ජලය කොළ පාට කරේ ඔබයි. ඔබ තමයි කොළ පාට කරලා තියෙන්නේ. ඔබනේ කොළ පාට කරේ. එතකොට ඒක එක කියනවා. වැව්විස් මත් එලිපෙහෙලි කිරීම. ඒක එච්චර නෑ නේද? කොළ පාට කරන්නේ ඔබයි. කොළ පාට කරේ ඔබයි කියලා කියන්නේ. ඒතකොට මාළු වැල්ලීම නිසා ඇල්ගී ගහණය වැඩි වීම. ඔය එකකට කියන්න පුළුවන්. බලමු තව. වාහන සේදීම නිසා තෙල් හා ග්‍රීස් එකතු වීම. ඒක නෑ කොළ වෙන්නේ නෑ. මල හා බහිස්රාව විතර ජලයට එකතු වීම. ඒක තමයි. දැන් මල හා බහිස්රාව විතර එකතු වෙන එක මාළු වල්ලීම නිසා ඇල්ගී ගහණය වර්ධනය වීමට වඩා හොඳයි. දැන් මාළු වල්ලීම නිසා ඇල්ගී ගහණය වැඩි වීම කියන එක අපි ඩිරෙක්ට් කරන දෙයක් නෑ නෙමෙයි කියන්නේ මොකද? මෙම වැවේ ජලයේ කොළ පාට කලේ ඔබයි. දැන් අපි කරේ මොකද්ද? මාළු වලලා තියෙන්නේ. අපි දැන් දෙවෙනි උත්තරේ මොකද කරේ? අපි මාළුනේ ඇල්ලුවේ. අපි කොළ පාට කරේ නෑ. ඉන්නේ කොළ පාට කරගත්තා. දැන් මේක අපි කෙලින්ම බහිස්රාව විතර උදාලානේ.
එතන 4ට වඩාත්ම සාධාරණ උත්තරේ 4. 4ට වඩා සාධාරණ උත්තරේ 4. හරි. ඔන්න ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා. විවරණේ ලියන්න නැති කියලා හිතන්න. විවරණේ ලියා ගන්න. හරි වීඩියෝ එකවත් නතර විවරණේ ලියා ගන්න. විවරණ ලියීම කෙනෙක් පටන් ගන්න. එතකොට MCQ බලන් ඉද්දි හැදෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. බලන් ඉද්දි හැදෙනවා. කරලා බලන්න පේපර් දෙකක තුනක් එකක් කරාට නම් හරියන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. දෙකක් තුනක් කරන්න ඕන. දෙකක් තුනක් කරද්දී සෑහෙන කොටස් අහුවෙනවා. සෑහෙන කොටස් අහුවෙනවා. අනික මේ සයන්ස් වල සිලබස් එකේ තියෙන ඔක්කොම දැනගන්න ඕනේ. සිලබස් එකේ තියෙන ඔක්කොම දැනගන්න ඕනේ ඒකක්. හැබැයි උවමනා තියෙන්න ඕනේ. උවමනා තියෙන්න ඕනේ. ඔක්කොම දැනගන්න ඕනේ නැහැ. ප්‍රශ්න වලට අහන කොටස් ටිකක් තියෙනවා. සයන්ස් කියන එකේ ඔක්කොම බලන්න ඕනේ නැහැ. එහෙම වුණා නම් මරුයි. පේපර් එක අහන කොටස් ටිකක් තියෙනවා. අන්න ඒ ටික දැනගත්තා නම් ඒකක් ගන්න පුළුවන් නෝමල් එක. හරි. ඒක කරන්න ඕනේ ප්‍රශ්නම කරන්න ඕනේ. පේපර්ම කරන්න. හරි. හරි. එහෙනම් 20 පේපරේ ඔන්න ඉවර කරා. තව පේපර් එකකින් හම්බෙමු. සුබ දවසක්.